හරි ගුඩ ඉවිනින් ළමයි කට්ටියටම ගුඩ ඉවිනින් ඒ වගේම තාම තාම කට්ටිය ජොයින් වෙන ගමන් ඉන්නේ මේකට තාම පොඩි දෙනයි ජොයින් වෙලා තියෙන්නේ මොකද මේක අපේ තර්ඩ් බැච් එකේ තුන්වෙනි ෆ්‍රී සෙෂන් එක එතකොට අපි තව පොඩි වෙලාවක් දෙමු අනිත් කට්ටිය ජොයින් වෙන ගමන් ඉන්න හින්දා මට ඒ අතර කියන්න දැන් අපිට 4 දෙනෙක් ජොයින් වෙලා ඉන්නවා ඒ වගේම 6 දෙනෙක් 7 දෙනෙක් විතර ඇඩ්වාන්ස් පේමන්ට් කරලා තියෙනවා මේ වෙද්දි. එතකොට මේක ගැන කිසි කෙනෙක් worry වෙන්න එපා. මොකද ඒ කියන්නේ කට්ටිය අඩුයි කියලා මොකද අපි මේකට කොහොමත් ළමයි ටික දෙනෙක් තමයි මේකට ගන්න එක බැච් එකකට හේතුව ඒ කට්ටියත් එක්ක ප්‍රැක්ටිකලි මේ සෙෂන් එක කරගෙන යන නිසා. හරි මම හිතන්නේ ජයමිනි ජොයින් වෙලා තියෙනවා. මම හිතන්නේ එයාට මම කලින් කතා කරා ඒ වගේම ඇඩ්වාන්ස් පේමන්ට් එකක් දාලා තියෙනවා ක්ලාස් එකට ජොයින් වෙනවා කියලා. මට අනිත් කෙනා පොඩ්ඩක් කියන්න පුළුවන්ද C 165යි 992 කියලා ඉන්න කෙනා මම ඔයගලන්ට මැසේජ් එකක් දාලා කියන්න පුළුවන් ආගේ නම මොකක්ද කියලා මම එතකොට මෙතන පොඩ්ඩක් රීනේම් කරගන්නම්. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා මට එයාට මැසේජ් එකක් පොඩ්ඩක් දාන්න නම රීනේම් කරගන්න. එතකොට මට ඔයගොල්ලොත් එක්ක කතා කරද්දී ක්ලාස් එක කරගෙන යද්දී ගොඩක් ලේසියි. අපි තව කොහොමත් විනාඩි 5ක් විතර බලමු. කට්ටියට මාව ඇහෙනව නේද? කවුරු හරි කන්ෆර්ම් කරන්න. කවුරු හරි පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න මාව ඇහෙනව නේද? හරි. ඔයාගේ නම සඳුනිනේ. හරි විශ්මි thank you. thank you සඳුනි. අපි පොඩි වෙලාවක් ඉමු මොකද තව කට්ටිය ජොයින් වෙන්න පුළුවන් නිසා කොහොමත් අ, ටික දෙනෙක් තමයි ක්ලාස් එකට අපි ගන්නෙ. කවුරු හරි මෙතන ඉන්නවද දැනට ජොබ් එකක් කරනවා accounting side එකෙන් එහෙම නැත්නම් ජොබ් එකක් හොයන කට්ටිය කවුරු හරි මට පොඩ්ඩක් මැසේජ් එකක් හරි දාන්න. එතකොට මට ඕගොල්ලන්ට හරියටම තියෙන ප්‍රශ්න ටික ඒ දේවල් ටික මට ඇඩ්‍රස් කරන්න පුළුවන්. කවුරු හරි දැනට ඉන්නවද ජොබ් එකක් කරනවා හරි accounting side එකෙන් එහෙම නැත්නම් ජොබ් එකක් හොයන ගමන් ඉන්න කෙනෙක් accounting side එකට යන්න කැමති කෙනෙක් කවුරුම හරි මට තම තමන් ගැන පොඩ්ඩක් දාන්න මැසේජ් එකක් හරි ඔයගලන්ට කතා කරන්න පුළුවන් මයික්‍රොෆෝන් එක ඔන් කරලා. අපි තව විනාඩි දෙකක් විතර බලමු නේද?
සෙෂන් එක සාමාන්‍යයෙන් පැය එකහමාරක් වගේ කාලයක් තේ. මොකද ඔයගලන්ට අද කන්ටෙන්ට් එක පැහැදිලි කරනවා මේ සෙෂන් එක. ඒ කියන්නේ අපේ කෝස් එක වැදගත් වෙන්නේ කාටද? එතකොට මේක කොහොමද ඔයගලන්ට වැදගත් වෙන්නේ? ඔයගොල්ලෝ දැනට ඉන්න ලෙවල් එකේ ඉඳන් කොහොමද මේක ඔයගොල්ලෝගේ පැත්තෙන් කැරියර් එක ඩිවෙලොප් කරගන්නේ? ඒ වගේම ඔයගලන්ගේ එක්ස්පීරියන්ස් එක, ස්කිල්ස් ටික හදාගන්න අපි කොහොමද මේක මේ කෝස් එක ඔයගලන්ට උදව් වෙන්නේ කියන දේවල් ටික ගැන මේකෙදි කතා කරනවා. ෆස්ට් සෙෂන් එකේදී අපි ඒ වගේම කන්ටෙන්ට් එකත් අපි පැහැදිලි කරනවා අපේ මොන මොන ඒරියාස්ද කවර් වෙන්නේ. ඇත්තටම ගත්තත් ඕගොල්ලන්ට මෙතනදී accounts department එකක බේසික්ම තැන ඉඳලා ඒ කියන්නේ හරියටම ගත්තොත් ඩබල් එන්ට්‍රි එකේ ඉඳලා ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් එකකම් සම්පූර්ණයෙන් ඒ ටිකම කවර් වෙනවා. ඒ කියන්නේ තියරි පාර්ට් එක විතරක් නෙවෙයි ප්‍රැක්ටිකල් පාර්ට් එකත් එක්ක. එතකොට ඒ ගැන තමයි මම මේ සෙෂන් එකේදී ප්‍රධාන වශයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි මම හිතනවා අපි දැන්ට ඇවිල්ලා ඉන්න කට්ටියගේ ටයිම් එක වටින නිසා ඒ වගේම තව කට්ටිය කන්ෆර්ම් කරලා තියෙනවා ඒගොල්ලන්ට රෙකෝඩින් එක බලන්නම් කියලා. ඒක නිසා මම හිතනවා දැන් පොඩ්ඩක් පටන් ගත්තත් හොඳයි. මොකද ඇවිල්ලා ඉන්න හැමෝම තමන්ගේ වැලියබල් ටයිම් එක දීලානේ මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා මම කැමති නැහැ කිසිම කෙනෙකුගේ ටයිම් එක අර වේස් කරන්න ඒ දේවල්වලට කැමති නැති නිසා මම දැන් පටන් ගන්නවා. මම ඔයගලන්ට ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. හරි. ඔයගලන්ට ස්ක්‍රීන් එක පේනව නේද? හරිද? හරි. අ, හරි. මම පටන් ගන්නම් අපේ ෆ්‍රී සෙෂන් එක. මේ කෝස් එක යන්නේ ප්‍රැක්ටිකල් accounting with QuickBooks. ඒ කියන්නේ දැන් ඕගොල්ලන්ට ගත්තොත් එහෙම ඕගොල්ලෝ A level commerce කරලා ඇති. තව මොනවම හරි chartered double AT එහෙම නැත්නම් CMA හරි සීමා මොනවම හරි courses follow කරලත් ඇති. ඒකෙදි ඔයගලන්ට ඇත්තටම cover වෙන්නේ theory knowledge එකනේ. මම කොහොමද මේක ඒ කියන්නේ double entries එතකොට එතනින් ගියාම මූලික ledgers මොනවද මම ඔය ඒ හැමදේම ඒ වගේ theory පැත්තට ඇත්තටම cover වෙන්නේ. ඒ වගේ ඒවා දැන් අපේ ගත්තොත් එහෙම education පැත්ත කොටස් දෙකයි. එකක් academic අනිත් එක practical. ඒ වගේම දැන් ඕගොල්ලන්ට ගොඩක් courses වලදී cover වෙන්නේ academic පැත්ත. ඒක නිසා තමයි ගොඩාක් කට්ටිය job එකක ගියාම ඒ academic knowledge එක විතරක් තියෙන නිසා තමයි ගොඩාක් කට්ටිය ඒ job එකේ සමහර වෙලාවට අවුරුදු ගාණක් එකම job role එකේ. සමහරට එකම position එකේ. සමහර කට්ටිය accounting side එකෙන් job එකකට ගියාම ඒ කට්ටියට interview එක ගොඩක් අමාරුයි face කරන්න. ඒ කට්ටිය interview එකේදී අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඔයගලන්ට අමාරු වෙනවා. එතකොට එහෙම වෙන්නේ ඔයගොල්ලෝ කවදා හරි හිතුවද ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඒකට හේතුව මම මේ විදිහට කියන්නම්. ඔයගොල්ලෝ ඉන්ටර්විව් එකකට ගියාම එහෙම නැත්නම් accounting ඔයා කොහොම හරි ඉන්ටර්විව් එකකට ගිහිල්ලා ජොබ් එකට සිලෙක්ට් වුණා කියමුකෝ. එතකොට ජොබ් එකට සිලෙක්ට් වුණාට පස්සේ ඕගොල්ලෝ එතන වැඩ කරගෙන යන විදිය. සමහර විට ඕගොල්ලන්ට ප්‍රොමෝෂන් එකක් හම්බෙන්නේ නැත්තේ, ප්‍රොමෝෂන් එක ගොඩාක් කල් යන්නේ. එහෙම නැත්නම් තමන්ගේ ජොබ් රෝල් එකේ විතරක් නෙවෙයි දැන්. හැමෝම එක ජොබ් එකකදී තව ජොබ්ස් වලට ඇප්ලයි කරනවා. ඒ වගේ තියෙනවනේ. එතකොට මේකට කල් යන්න, එතකොට ඒකට සමහර විට අපි තේරෙන්නේ නැති වෙන්න හරි, ඒක අපිට අමාරු වෙන්න හරි ප්‍රධානම හේතුවක් තමයි accounts department එකක තියෙන practical knowledge එක overall අපිට නැතිකම. එතකොට ඒකත් එක්ක තමයි ගොඩක් දුරට මේක මෙහෙම වෙන්නේ. එතකොට මේ course එකේදී ඇත්තටම cover කරන්නේ අපි කොහොමද
තියරි නොලෙජ් එක එක්ක. ඒ වගේම ප්‍රැක්ටිකලි මේක බිල්ඩ් අප් කරන්නේ කොහොමද? දැන් ගොඩක් ලංකාවේ ගොඩාක් කම්පැනිස් ගත්තොත් එහෙම මෙතනදී අපිට ගොඩාක් කම්පැනිස් ගත්තොත් අ, ඇත්තටම තියෙන්නේ සිස්ටම් එකක් එක්ක තමයි ගොඩාක් දේවල් යන්නේ. එතකොට සිස්ටම් එකක් එක්ක යද්දී ඕගොල්ලෝ කොහොමද මේක සිස්ටම් එකක් එක්ක ඉස්සරහට කරගෙන යන්නේ? සිස්ටම් එකකින් කොහොමද පේමන්ට් වෝච් එකක් දාගන්නේ? මෙහෙම කිව්වට තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් අහන්න. මොකද මම පේමන්ට් වෝචර්ස් කියද්දී දන්නේ නැති කට්ටිය මෙතන ඉන්න පුළුවන්. ඒක නිසා පේමන්ට් වෝච් එකක් කියලා කියන්නේ කම්පැනි එකක පේමන්ට් එකක් වෙද්දී ඒකට භාවිත වෙන සෝස් ඩොකියුමන්ට් එක. ඒ වගේ තමයි පේමන්ට් වෝච් එකක් අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. එතකොට මම ඇත්තටම මේ ඔයගලන්ට කියලා දෙන දේවල් ඇත්තටම කියලා දෙන්නේ කිසිම නොලෙජ් එකක් නැති කෙනාගේ ඉඳලා එක එක ලෙවල් වල කට්ටිය ඉන්න පුළුවන්. හැබැයි මං හිතනවා අනිත් කට්ටිය තේරුම් ගනි අපි මේක දන්නවනේ කියලා හිතන්නේ නැතුව ඒකට තමන් ඒක දන්නවා වුණත් අනිත් කට්ටිය වෙනුවෙන් ඕගලන්ට පොඩ්ඩක් ඒක අහන්න වෙනවා. හේතුව ඕගොල්ලෝ දන්නේ නැති දේවල් මගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අ, දැන් මේ කෝස් එක ගත්තාම ප්‍රැක්ටිකලි ඩිසයින් කරලා තියෙන මේ විදිහට. එතකොට මම තව ටිකකින් ඔයගලන්ට එක්ස්ප්ලেইন කරන්නම්. කොහොමද තව ටිකකින් මම එක්ස්ප්ලেইন කරන්නම් කොහොමද ඔයගලන්ගේ කෝස් කන්ටෙන්ට් එක බිල්ඩ් අප් වෙලා තියෙන්නේ කියලා. හරි. මම යන්නම් ඊළඟ ඊළඟ ස්ක්‍රීන් එකට. මේකෙදි ගත්තොත් හරි. ඕගොල්ලෝ දැනගන්න ඕනේනේ මම කවුද කියන දේ අඩුම තරමේ. එතකොට මම කවුද? මම දුමින්ද හේවාපතිරණ. එතකොට දැන් ඕගොල්ලෝන්ට මොකක් හරි දෙයක් කියලා දෙන්න. ඇත්තටම මගේ පැත්තෙන් මොනවද තියෙන්න ඕන ක්වොලිෆිකේෂන් කියන දෙයට එනවනේ. එතකොට මම 365 accounting services private limited එකේ ඩිරෙක්ටර්. ඒ කියන්නේ මගේම කියලා ඔඩිට් ෆර්ම් එකක්. එතකොට මගේම කියලා කම්පැනි එකක් තමයි මං ඉන්කෝපරේට් කරලා තියෙන්නේ. ඒ වගේම 365 accounting services private limited කියන එක යටතේ අපේ තව කම්පැනි එකක් තියෙනවා 365 Academy Private Limited. ඒ කියන්නේ මේකෙන් කරන්නේ ඇත්තටම এডুকেෂන් සර්විස් එකක් තමයි මෙතනදී අපි ප්‍රොවයිඩ් කරන්නේ. ඒ වගේම මගේ ක්වොලිෆිකේෂන්ස් ගත්තොත් එහෙම මම CMA qualified. එතකොට PSN level 7 එක complete කරලා තියෙනවා. ඒ වගේම මේ වෙද්දී මාස්ටර් එකේ final level එකේ තමයි ඉන්නේ. ඒ වගේම මේ 365 accounting services කියන කම්පැනි එක යටතේ කම්පැනිස් 20කට වඩා financial consultation part එක මම handle කරනවා. ඒ කියන්නේ ගොඩාක් මේ ලංකාවේ තියෙන leading companies 20ක් මාත් එක්ක join වෙලා වැඩ කරනවා. ඒක නිසා ඔයගොල්ලන්ට කාටම හරි requirement එකක් තියෙනවා නම් ඒක වගේම මේ course එක කරලා හරියට ඒ performance ඔයගොල්ලෝ පෙන්වන කට්ටියට මට හැකියාවක් තියෙනවා. ඕගොල්ලොන්ව සමහර දැන් මේ කම්පැනිස් 20 විතරක් නෙවෙයි මේ කම්පැනිස් වල වැඩ කරන ඒ කියන්නේ මෙතන ඕනස්ලාවනේ මම ඩිරෙක්ට් කන්ටැක්ට් කරන්නේ. එතකොට ඒ වගේ කම්පැනිස් වලින් ගොඩාක් ජොබ් ඔපචුනිටිස් හැදෙනවා. එතකොට මට පුළුවන්කමක් තියෙනවා මේ වගේ කම්පැනිස් වලින් එන ජොබ් ඔපචුනිටිස් ඕගොල්ලන්ව මේ ජොබ් ඔපචුනිටිස් වලට රෙකමන්ඩ් කරන්න. ඒක නිසා තමයි මේ වගේ දෙයකට මට රෙකමන්ඩ් කරන්න පුළුවන් නිසා එක හේතුවක් මේ කෝස් එකට ලිමිටඩ් කට්ටියක්ව ජොයින් කරගන්න. ඒක තමයි මේකට ප්‍රධානම හේතුව. අනිත් දේ තමයි අපි මේක යන්නේ ප්‍රැක්ටිකල් සෙෂන් එකක්. ප්‍රැක්ටිකලි කරද්දී ඕගලන්ට ඕන ප්‍රශ්නයක් මාත් එක්ක කතා කරලා විසඳ ගන්න පුළුවන් වාතාවරණය ඕගලන්ට තියෙන්න ඕනේ. ඒ වගේම මම reputed PLC කම්පැනි එකක accountant කෙනෙක් වෙලා ඉඳලා තියෙනවා මගේ කම්පැනි එක පටන් ගන්න කලින්. ඒ කියන්නේ මගේ කම්පැනි එක පටන් ගත්තට පස්සේ මම ඒ කම්පැනි ඩිරෙක්ටර් විදිහට අපොයින්ට් වෙද්දී මම කලින් ජොබ් එකෙන් අයින් වෙනවනේ. එතකොට ඒක නිසා මම මගේ කම්පැනි එක පටන් ගන්න කලින් reputed PLC කම්පැනි එකක accountant කෙනෙක්. ඒ වගේම මේ වෙද්දී අවුරුදු 10කට වඩා වැඩි එක්ස්පීරියන්ස් එකක් මට තියෙනවා accounting and financial field එකේ. මේ තියෙන ළමයි ඕගලන්ට අපි ප්‍රොවයිඩ් කරන සර්ටිෆිකේට් එක. මේක අපේ 365 Academy Private Limited. මේක ගත්තොත් government registered institute එකක්. ඒක නිසා අපිට මේකෙදි ඕගලන්ට දෙන සර්ටිෆිකේට් එකේ valuable එක ගොඩක් වැඩි. ඒ වගේම මේක ඕගලන්ට සර්ටිෆිකේට් එකක් විතරක් නෙවෙයි අපි ඕගලන්ට දෙන්නේ. මේ කෝස් එකෙන් කවර් වෙන ඒරියාස් මොනවද? ඕගලන්ට තියෙන ප්‍රැක්ටිකලි මෙතනින් අපි ලබා දෙන එක්ස්පීරියන්ස් එක මොකද්ද? ඒ වගේ විස්තර කරලා අපි ට්‍රාන්ස්ක්‍රිප්ට් එකකුත් ලබා දෙනවා.
එතකොට මේ දෙකමත් එක්ක තමයි නිකම්ම නිකන් සර්ටිෆිකේට් එකක් නෙවෙයි අපි දෙන්නේ ගවර්න්මන්ට් රෙජිස්ටර්ඩ් ඉන්ස්ටිටියුට් එකකින් දෙන සර්ටිෆිකේට් එකක් ඒ වගේම ට්‍රාන්ස්ක්‍රිප්ට් එකකුත් එක්ක. එතකොට ඔයගොල්ලන්ට ඉන්ටර්විව් එකකට ගිහිල්ලා මෙතනදී පෙන්නද්දී ඔයගොල්ලන්ගේ සර්ටිෆිකේට් එක ඒ වගේම ට්‍රාන්ස්ක්‍රිප්ට් එක පෙන්නද්දී එතන ලොකු වැලියු ඇඩිෂන් එකක් තියෙනවා. ඒකට හේතුව ගොඩාක් කෝසස් වලින් අපිට දෙන්නේ සර්ටිෆිකේට් එකක්. එතකොට ඒ සර්ටිෆිකේට් එකත් අපි දෙන්නේ අ, සමහර කෝසස් ඔයගොල්ලෝ දකින්න ඇති ඊ සර්ටිෆිකේට් එකක් තමයි ප්‍රොවයිඩ් කරන්නේ. හැබැයි අපි මෙතනදී ඊ සර්ටිෆිකේට් එකක් නෙවෙයි හાર્ඩ් කොපි එකක් තමයි මෙතනදී අපි ප්‍රොවයිඩ් කරන්නේ. එතකොට ඒ වගේම ට්‍රාන්ස්ක්‍රිප්ට් එකත් අපි දෙනවනේ. එතකොට ඕගොල්ලෝ ඉන්ටර්විව් එකකට ගියාම උනත් එතනදී බලනවා ඕගොල්ලෝ මේ කෝස් එක කවර් වෙලා තියෙන ඒරියාස් මොනවද? එතකොට එතනදීනේ ඕගොල්ලන්ට ඉන්ටර්විව් බෝඩ් එකේ ඉන්න කට්ටියට එතනදීනේ දැනගන්න පුළුවන් ඉන්නේ ඕගොල්ලන්ගේ කවර් වෙලා තියෙන ඒරියාස් මොනවද? ඕගොල්ලන්ට ප්‍රැක්ටිකල් තියෙන එක්ස්පීරියන්ස් එක මොකද්ද? ඒ දේවල් ටික දැනගන්න පුළුවන් වෙන්නේ එතකොට. ඒක නිසා අපි එතනදී ට්‍රාන්ස්ක්‍රිප්ට් එකකුත් ප්‍රොවයිඩ් කරනවා. ඒ වගේම දැන් මේ කෝස් එක ගැන කිව්වොත් එහෙම අපි ඕගොල්ලන්ට දැන් මේ වගේ සමහර කට්ටියට ෆ්‍රී සෙෂන් එකට ජොයින් වෙන්න බැරි වෙන්න පුළුවන් ඒ වෙලාවෙදි සමහර ඒ වගේම ඒකට සොලියුෂන් එකක් විදිහට අපි රෙකෝඩින් එක ප්‍රොවයිඩ් කරනවා. ඒක ඔයගලන්ට බලා ගන්න පුළුවන් අපේ LMS එකෙන් ගිහිල්ලා හරි එහෙම නැත්නම් YouTube එකෙන් හරි අපිට බලා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒකම අපි රෙකෝඩින් එක ප්‍රොවයිඩ් කරනවා. ඒ වගේම ඔයගලන්ට කියන්න ඕනේ අපේ කෝස් ෆී කියන්නේ 5000 නේ. ඕගොල්ලෝ ජොයින් වෙලා දැන් සමහර කට්ටිය ජොයින් වෙනවා. හැබැයි සමහර වෙලාවට ඒ වගේ අපිට එක්ස්පීරියන්ස් තියෙනවා. කලින් බැච් දෙකේ එහෙම එක ළමයෙක් දෙන්නෙක් හිටියා. එතකොට ඒ වගේ ජොයින් වෙලා සමහර ඒගොල්ලන්ගේ ප්‍රැක්ටිකල් මොන හරි ප්‍රශ්නයක් එහෙම නැත්නම් පොඩි හරි මොකක් හරි කරදරයක් හින්දා ඒගොල්ලන්ට කෝස් එක කන්ටිනියු කරන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. එතකොට ඕගොල්ලෝ අපිට සල්ලි දාන රිසිට් එක පරිස්සම් කරලා තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට මොනවාම හරි හේතුවක් හින්දා කෝස් එක දිගටම කරගන්න අමාරු වුණොත් අපි ඊළඟ බෑච් වලට ජොයින් වෙලා ඔයගොල්ලන්ට කෝස් එක කම්ප්ලීට් කරලා සර්ටිෆිකේට් එක ගන්න පුළුවන්. සර්ටිෆිකේට් එක ගන්නවටත් වඩා ඔයගොල්ලන්ගේ හිතේ තියාගන්න මම මේ කෝස් එක ඉවර කරනවා කොහොම හරි. සර්ටිෆිකේට් එක ඇත්තටම අද කාලේ සර්ටිෆිකේට් එකක් කියලා කියන්නේ ඕගොල්ලෝගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක බලද්දී සර්ටිෆිකේට් එකකින් කියන්න බෑ මේ කෙනාගේ එක්ස්පීරියන්ස් එක මෙච්චරයි කියලා. ඕගොල්ලෝ මේ කෝස් එකෙන් පුළුවන් තරම් බලන්න ඕගොල්ලෝගේ එක්ස්පීරියන්ස් එක ඩෙවලොප් කරගන්න. ඒක නිසා අපිට මෙතනදී හරියටම ඕගොල්ලෝ ફોකස් කරන්න ඕගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක ඩෙවලොප් කරගන්නේ කොහොමද? ඒ දේවල් ටිකට ફોකස් කරන්න. මම දැන් කියපු දේවල් වලින් ඕගොල්ලන්ට ප්‍රශ්න මොන හරි තියෙනවද? මොනවාම හරි දෙයක් දැනගන්න කෝස් එක ගැන එතකොට එහෙම මොනවා හරි දැනගන්න තියනවාද? මැසේජ් එකක් හරි දාන්න ළමයි මොනවා හරි අහන්න දෙයක් තියනද මම මේ කියපු දේවල් වලින්? ඔයගලන්ට මොනවා හරි ප්‍රශ්න රෙකෝඩින් සම්බන්ධව එතකොට ක්ලාස් එකේ වෙන මොනවා හරි සම්බන්ධව හරි මොනවා හරි හරි මෙතන ජොබ් කරන කට්ටිය කොච්චරක් ඉන්නවද? දැනට ජොබ් එකක් කරන කට්ටිය accounting හරි එහෙම මොනවා හරි ජොබ් එකක් කරන කට්ටිය මම බලාපොරොත්තු වෙනවා ඇත්තටම ඕගොල්ලෝ පොඩ්ඩක් අර ඇක්ටිව්ලි පාටිසිපේට් කරයි කියලා මොකද හේතුව මේක ප්‍රැක්ටිකල් කෝස් එකක්. එතකොට ඕගොල්ලන්ගේ අදහස් ඕගොල්ලන්ට තියෙන ජොබ් එක කරගෙන යද්දී තියෙන ප්‍රශ්න ඕගොල්ලෝ සමහර වෙලාවට ඉන්ටර්විව් එකකට ගිහිල්ලා එතනදී මුහුණ දෙන්න ඕන ප්‍රශ්න අපි මේ හැම දෙයක්ම ෂෝට් අවුට් කරනවා. මොකද මේ කෝස් එක කරපු කෙනෙක් මම රෙකමන්ඩ් කරනවා මේ කෝස් එක කරපු කෙනෙක් ඉන්ටර්විව් එකකට ගිහිල්ලා දැන් අපි හිතමුකෝ ඕගලන්ට තියෙන්නේ මෙන්න මේ වගේ ක්වොලිෆිකේෂන් එකක් කියලා දැන් accounting side එකකින් ගියොත් සාමාන්‍ය ක්වොලිෆිකේෂන් එකක් තමයි double AT කියලා කියන්නේ. එතකොට ඕගලන්ට තියෙන double AT ක්වොලිෆිකේෂන් එක කියලා හිතමුකෝ. එතකොට ඕගොල්ලොත් එක්ක අනිත් කට්ටියට ඉන්න අනිත් කට්ටියට තියෙන double AT ක්වොලිෆිකේෂන් එක. එතකොට කොහොමද ඔයාව ඒ ඉන්ටර්විව් එකෙන් ඉක්මනටම එතනින් උඩට සිලෙක්ට් වෙන්නේ? ඒකට හේතුව මොකද්ද? එතකොට ඒකෙදි හේතුව වෙන්නේ ඕගොල්ලෝ ඉන්ටර්විව් එකේ ඒගොල්ලෝ අහන ප්‍රශ්න වලට උත්තර දෙන විදිහ. මට පොඩ්ඩක් කියන්න මෙතන ජොබ් කරන කට්ටිය කවුරු හරි ඉන්නවද? මට ඔයගොල්ලොත් එක්ක චුට්ටක් කතා කරන්න ඕනේ. මොකද ඔයගොල්ලන්ගේ අදහස් මේ වෙදි තියෙන දේවල් අනිත් කට්ටියටත් වැදගත් ඒ වගේම මටත් වැදගත්.
මොකද එහෙම කියන්න හේතුව මෙතනදී ඔගොල් මේ කෝස් එක ඇත්තටම පරමාර්ථය වෙන්නේ ඔබ්ජෙක්ටිව් එක වෙන්නේ ඕගොල්ලෝගේ තියෙන ප්‍රශ්න ටික ෂෝට් අවුට් කරලා ඕගොල්ලෝගේ ස්කිල්ස් එතකොට ඕගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක ඒ නොලෙජ් එක කොහොමද අපි ඩෙවලොප් කරන්න කියලා accounting පැත්තෙන් යන. එතකොට accounting පැත්තෙන් නොලෙජ් එක ඩෙවලොප් කරද්දී ඕගොල්ලෝ ගාව මොන හරි ප්‍රශ්නද දැන් ඕගොල්ලෝ මොකක් හරි කෝස් එකකට ජොයින් වෙන්නේ මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒ වගේ දෙයකටනේ. එතකොට කවුරු හරි ජොබ් කරන කට්ටිය ඉන්නවද මෙතන? විජේසූරිය. අ, ජයමිනී හරි. හරි ජමිනි මොකද්ද දැන්ට ඔය accounting side එකකින්ද ජොබ් එකක් කරන්නේ? එතකොට සමහර විට ගොඩක් කට්ටිය ඒ කියන්නේ මට දැන් ගොඩාක් කට්ටිය එක පෝස්ට් එකේ ගොඩක් කල් ඉන්නවා. එතකොට ඒකට ප්‍රධානම හේතුවක් තමයි දැන් ජොබ් එකකට ගියාම ඒ දේවල් වලදී දැන් අපි හිතමුකෝ පේමන්ට් වෝචර් ඒ කියන්නේ පේමන්ට් වෝචර් හැන්ඩලින් වලට ජොබ් එකකට ගියා කියලා. එතකොට එයාට අනිත් ඒරියාස් ටික කවර් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනිත් ඒරියාස් කියලා මම මින් කරන්නේ accounts payable වලට තමයි ආ ඉන්නේ. ඒ වගේම account receivable පැත්ත, general ledger පැත්ත, inventory management පැත්ත. එතකොට cash and banking පැත්ත. ඒ වගේම ෆයිනෑන්ෂල් රිපෝටින් පැත්ත කවර් වෙන්නේ නැහැ. ගොඩාක් ඒරියාස් කවර් වෙන්නේ නැහැ. අපි එකම ජොබ් රෝල් එකක හරි එකම පොසිෂන් එකක හරි ඉන්නවනම්. එතකොට මේ කෝස් එකේ අරමුණ වෙන්නේ එක තැනකට සීමා වෙන්නේ නැතුව අපි කොහොමද accounts department එකක overall knowledge එක අපි cover කරන්න කියලා practically. දැන් ඕගොල්ලෝ A level වලදී ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. අපි මෙහෙම තමයි double entry එක දාන්නේ. මෙහෙම තමයි ledgers තියාගෙන යන්නේ. හැබැයි කවදාවත් ප්‍රැක්ටිකලි අපි ඒ ලෙවල් ඉගෙන ගත්ත දේවල් යූස් වෙනවා. හැබැයි ඒ දේවල් ප්‍රැක්ටිකලි යූස් වෙනවද? ඔයගලන්ට ප්‍රශ්නයක් ඇති. ඒ දේවල් ප්‍රැක්ටිකල් යූස් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. අපි ඒ ලෙවල් නොලෙජ් එකේ දේවල් හරි විශ්මී ඔයා account executive කෙනෙක් විදියට ඉන්නවනේ. හරි. එතකොට විශ්මී ඔයා ඉන්නේ මොන වගේ පැත්තකින්ද? accounts payable ද receivables ද කොහොමද? එතකොට ඒ වගේ පැත්තක ඉද්දී අපිට ගොඩාක් දේවල් කවර් වෙන්නේ නැහැ. එක පැත්තක ඉන්නවනම්. එතකොට මේ කෝස් එකේදී ඔයගොල්ලෝ හරියටම ටාගට් එකක් තියාගන්න ඕනේ මේ කෝස් එක කම්ප්ලීට් කරලා ඕගොල්ලෝ මේ accounts department එකක overall knowledge එක ගන්නවා කියලා. එතකොට තමයි ඕගොල්ලෝ අද ඉන්නේ account assistant position එකේ වෙන්න පුළුවන්. ඕගොල්ලෝ කවදා හරි accountant කියන position එකට යනවා. ඒ position එකට යද්දී ඔයා දැනගන්න ඕනේ accounts department එකක overall job role එක. ගොඩාක් කට්ටියට දැන් account assistant ඉන්න කෙනෙක්ට accountant දක්වා යද්දී සමහර විට එයාගේ qualification up වෙලා එහෙම නැත්නම් එයාගේ experience එක ඒ company එකේ ගොඩක් කල් තියෙන හින්දා හරි මොනවාම හරි හේතුවක් හින්දා එයාට යන්න පුළුවන් accountant post එකට. accountant post එකට යන්න පුළුවන්. හැබැයි ඔයා හිතන්නකෝ accountant post එකට ගිහිල්ලා ඔයා දන්නේ නැහැ account receivables පැත්තෙන් වෙන කෙනාගේ job role එක. එතකොට ඔයාට මොන වගේ සිටුේෂන් එකක් දෙන්නේ? එතකොට එයා කරන ඕන දෙයක් ඔයාට ඇක්සෙප්ට් කරන්න වෙනවා. මොකද ඔයා ඒක දන්නේ නැහැ. ඒක නිසා පුළුවන් තරම් ටාගට් එකක් තියාගන්න. ඒ දේවල් හරියට අපි මේ කෝස් එකෙන් ඉගෙන ගමු. හරි. විශ්මි මට චුට්ටක් කියන්න ඔයා දැනට කරන්නේ මොන සයිඩ් එකේ ජොබ් එකක්ද? accounts payable පැත්තෙන්ද payment vouchers ද නැත්නම් මොන වගේ දෙයක්ද? හරි. ඒ වගේම කවුරු හරි දන්නවද? දැන් අපි මෙන්න මෙහෙම දෙයක් අහන්නම්කම. ඕගොල්ලෝ ඉන්ටර්විව් එකකට යනවා. ඉන්ටර්විව් එකට යද්දී ඕගොල්ලන්ගෙන් අහනවා payment voucher එකක්. දැන් ඔයා යන්නේ එකතන accounts payable වලට. account payables තමයි ඕගොල්ලන්ගේ job role එක වෙන්නේ. ඒ යන ඉන්ටර්විව් එකේ. ඕගොල්ලන්ගෙන් ඉන්ටර්විව් බෝඩ් එක අහනවා මෙන්න මේ වගේ දෙයක්. ඔයා දැන් අපිට join කරගන්න accounts payable side එකට payment voucher එකක් raise කරද්දී මොනවද බලන්න ඕන documents? මොනවද ඔයා චෙක් කරන්නේ payment voucher එකක් ක්‍රියේට් කරද්දී? අන්න ඒ වගේ දෙයක් ඇහුවොත් ඔයගොල්ලෝ මොන වගේ උත්තරයක්ද දෙන්නේ? කවුරු හරි මැසේජ් එකක් හරි දාන්න නැත්නම් මයික්‍රොෆෝන් එක ඔන් කරලා කියන්න payment voucher එකක් ලැජ්ජ වෙන්න එපා. මොකද කතා කරලා මගේ මාත් එක්ක knowledge එක share කරගන්න. payment voucher එකක් ඉන්ටර්විව් එකේදී අහන ඔයගොල්ලන්ගෙන් payment voucher එකක්
රේස් කරද්දී payment voucher එකක් දාද්දී මොනවද තියෙන්න ඕන documents. ඒ වගේම ඔයා මොනවද check කරන්නේ කියලා interview board එක අහනවා ඔයාගෙන්. එතකොට ඔයා මොකක්ද දෙන උත්තරේ? කවුරු හරි මොකක්ද කියන්න? ඕගොල්ලොන්ගේ knowledge එක ඔව්. හරි. විශ්මි accounts payable ඉන්නේ නේද? හරි. විශ්මි මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න එහෙම නැත්නම් කියන්න accounts payable ඔයා දැන් handle කරනවනේ. හරි. payment voucher එකක් දාද්දී මොනවද ඕන කරන්න documents? මොනවද ඔයා බලන්නේ එතනදී? payment voucher එකක් දාද්දී මොනවද ඕන කරන්න documents මොනවද ඔයා එතනදී බලන්නේ? බය වෙන්න එපා. හැමෝම knowledge එක share කරගමු අපි. ඔයා දන්න නැති දේවල් තියෙනවා. එතකොට ඒවා ඉගෙන ගමු. මම ඒකට help කරන්නම්. ඔයගලන්ට job එකේ තියෙන මොන හරි doubts දැන් මොනවද? ඒ හැම දෙයක්ම මම කියලා දෙනවා. මොකද ඔයගොල්ලොත් එක්ක කතා කරලා ඔයගොල්ලන්ගේ දැන් මේ course එකේ අරමුණ වෙන්න ඕනේ තමන්ගේ දැනට කරන job role එකේ තියෙන ප්‍රශ්න ටික sort out කරගන්න. ඒ වගේම තමන්ගෙන් එපිට එහා තියෙන job role වල කොහොමද මොන මොන site ද මට cover කරගන්න තියෙන්නේ. එතනින් මොනවද cover වෙන්නේ? අපි කතා කරමු. කවුරුම හරි දන්නවනම් කියන්න. හරි. date එක, cash total එක. හහ. තව මොනවද අපි බලන්නේ? මම ඊට පස්සේ කියලා දෙන්නම් overall process එක. ඉතින්ලා ඕගොල්ලෝ දන්න දේවල් ටික චුට්ටක් කියන්නකෝ. කාටවත් දැන් හැමෝම හැමදේම දන්නේ නැති නිසා තමයි දැන් මම වුණත් දන්නේ නැති දේවල් තියෙනවා. ඒක හැමෝටම පොදුයි. හැමෝම හැමදේම දන්නේ නැහැ. මං වුණත් තව සබ්ජෙක්ට් එකක් දන්නේ නැති වෙන්න පුළුවන්. මම ඒක පිළිගන්න ලැජ්ජ නැහැ. මම ඒක සමහර දැන් මට accounting පැත්තෙන් knowledge එක තිබ්බට මට web designing පැත්තෙන් knowledge එක නැහැ. ඒ වගේ කිසිම දෙයක් මම දන්නේ නැහැ. මම ඒක දන්නේ නැහැ. එතකොට මටත් එතනින් දෙයක් ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේ කවුරුත් බය වෙන්න එපා. ඒ වගේම ලැජ්ජ වෙන්න එපා. තමන් මෙන්න මෙච්චරයි දන්නේ කියලා කියන්නේ. තමන් ඉස්සෙල්ලාම ඉගෙන ගන්නවා නම් අපි දැන් දැනගන්න ඕනේ අපි දන්න දේවල් මොනවද? අපි දන්න දේවල් මොනවද කියලා කියන්නේ අපි දන්න ලිමිට් එක. ඒ ටික අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. ඒක නිසා අ විශ්මි ඒ වගේම ජයමිනි පොඩ්ඩක් මේ දෙක විතරද බලන්නේ. ඩේට් එකයි කෑෂ් ටෝටල් එකයි. හරි. ඉන්වොයිස් POGRN හරි. තව මොනවද බලන්නේ? හරි. මම මෙහෙම කියන්නම්කෝ. පේමන්ට් වෝචර් එකක් දාදී කම්පැනි එක. ඔව්. කම්පැනි එක හරි. පේමන්ට් වෝචර් එකක් දාද්දී පේමන්ට් වෝචර් එකක් රේස් කරද්දී ඒක චෙක් පේමන්ට් එකක් යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක කෑෂ් පේමන්ට් එකක් යන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඒක ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එකක් යන්නත් පුළුවන්. දැන් ගොඩක් ලොකු කම්පැනිස් වල දැන් මම වර්ක් කරපු වගේ කම්පැනිස් වල නම් ගොඩාක් දුරට යූස් කරන්නේ බල්ක් ට්‍රාන්ස්ෆර්ස්. ඔයගොල්ලෝ සමහර විට දන්නවා ඇති. ඒ කියන්නේ එතනදී කරන්නේ කම්පැනිස් 100කට විතර එකපාර තමයි පේමන්ට් එක අරේන්ජ් කරන්නේ. එතකොට ඒ වගේ බල්ක් ට්‍රාන්ස්ෆර් එකක් තමයි යන්නේ. එතකොට ඒ වගේ පේමන්ට් වචක ක්‍රේස් කරද්දී අපිට පේමන්ට් මෙතඩ්ස් කීපයක් තියෙනවා. සමහර ඉම්පෝර්ට් පේමන්ට් වෙන ඒ වගේ යනවා. ඉම්පෝර්ට් පේමන්ට් වලත් එක එක මෙතඩ්ස් තියෙනවා. LC කියනවා, අපි TT කියලා කියනවා, DP at site, DA at site මම මේ හැම දෙයක්ම මෙතනදී කියලා දෙනවා. ගොඩක් කට්ටිය දන්නේ නැති වෙන්න පුළුවන්. මම මේ හැම දෙයක්ම මෙතන වෙනම සෙෂන් එකක්, ඒ කියන්නේ වෙනම මොඩියුල් එකක් තියෙනවා. import and export accounting procedures ගැන මම එතනදී මේ හැමදේම cover කරනවා බය වෙන්න එපා ඒක නිසා මම අර payment term නිකන් කිව්වේ TT එතකොට D at site DP at site LC letter of credit ඒ වගේ එක එක payment term තියෙනවා ගොඩක් දුරට A level වලදී එහෙම A level වලදී හරි වෙන මොකක් හරි දැන් මමත් CMA qualified එතකොට මම CMA එකේදී වුණත් ඒ දේවල් ඉගෙන ගන්නේ නැහැ ඒ practical knowledge එක අපිට උගන්වන්නේ නැහැ ඇයි එහෙම වෙලා තියෙන්නේ? එතකොට මේ කෝස් එක තියෙන මේ දේවල් වලට ප්‍රැක්ටිකල් නොලෙජ් එක තමයි අපි මෙතනදී ෂෙයා කරගන්නේ. ඕගලන්ට කොච්චර තියරි නොලෙජ් එක තිබ්බත් ඕගලන්ට ප්‍රැක්ටිකලි ගිහිල්ලා accounts department එකක වැඩ කරගන්න අමාරුයි නම් අන්න එතන තමයි අපි ඩෙවලොප් කරගන්න ඕනේ. ඕගලන්ට තියරි නොලෙජ් එක නැති වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕගලන්ට ප්‍රැක්ටිකල් එක යූස් කරන්න පුළුවන් නම් ප්‍රැක්ටිකලි ඕගලන්ට ඒක මැනේජ් කරන්න පුළුවන් නම් ඕගොල්ලෝ එතනින් අනිවාර්යයෙන්ම හයිලයිට් වෙනවා. මම එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ මොකද? මම CMA qualified නැති කාලේදී වුණත් ඩිග්‍රී තියෙන 6 දෙනෙක් විතර මගේ යටතේ වැඩ කරා. එතකොට මට ඩිග්‍රී එක තිබ්බෙත් නැහැ. හැබැයි මගේ යටතේ 6 දෙනෙක් හිටියා. ඒකට හේතුව මොකද්ද?
ඒ කියන්නේ එතන තියෙන්නේ මගේ ක්වොලිෆිකේෂන්ම නෙවෙයිනේ. ක්වොලිෆිකේෂන් එකම නෙවෙයි. එතන මගේ ස්කිල් එක. මම දන්න දේවල්. ඒ හැම දෙයක්මත් එක්ක තමයි මම එතන හයිලයිට් වෙන්නේ. එතකොට ඕගොල්ලෝගේ ක්වොලිෆිකේෂන් මොන මට්ටමක තිබ්බත් ප්‍රැක්ටිකල් නොලෙජ් එක හදාගත්තොත් ඕගොල්ලන්ට අනිවාර්යෙන් පුළුවන් එතන ප්ලේස් එකක්. ඔයා දැන් අර අපි කියන්නේ accounts department එකක ඒ කියන්නේ වැඩෙක් වෙන්න කියලා. එතකොට එන්නේ දේවල් අපිට පුළුවන් මෙතන හරියටම ප්‍රැක්ටිකල් නොලෙජ් එක හදාගන්න. මම පේමන්ට් ඕජ සම්බන්ධව කතා කරලා ඉන්නම්. පේමන්ට් ඕජ එකක් ක්‍රේස් කරද්දී ඉස්සෙල්ලාම ගොඩක් මේක හැම කම්පැනිකටම පොදු නෑ. සමහර කම්පැනිස් වල PO භාවිත වෙන්නේ නැති PO කියන්නේ purchase orders. purchase orders භාවිත වෙන්නේ නැති වෙන්න පුළුවන්. මම long name එකක් use කරනවා. මොකද මෙතන දන්නේ නැති කට්ටිය ඉන්න පුළුවන්. PO කිව්වම එකපාරට දන්නේ නැති කට්ටිය ඉන්න පුළුවන්. එතකොට මම දැන් PO කියන වචනේ මම use කරන්නම්. purchase order කියන එක ළමයි මතක තියාගන්න purchase order. එතකොට අපි සිංහලෙන් කියනවා ගැනුම් ඇනවුමක් කියලා. ගොඩක් දුරට එහෙම යූස් වෙන්නේ නැහැ කම්පැනිස් වල. හැබැයි නිකන් සිංහල වචනේ මේ විදිහට තමයි යන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ පර්චේස් ඕඩර් එකක්. පර්චේස් ඕඩර් එක දැන් ඒක ගොඩක් දුරට ගොඩක් ලොකු කම්පැනිස් වල නම් සප්ලයි චේන් ඩිපාර්ට්මන්ට් එකේ තමයි කරන්නේ. ඒ කට්ටිය කරන්නේ ගොඩක් සප්ලයිස් ලගෙන් කෝටේෂන් ඉල්ල ගන්නවා. එතකොට ඒ කෝටේෂන් ඉල්ලගෙන එතන ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක බලනවා. ඒ වගේම ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක බලනවා. ඒගොල්ලන්ගේ දැන් ඕගොල්ලෝ දන්නේ නැති ගොඩක් දේවල් බලන්නේ. දැන් ඕගොල්ලෝ සමහර විට දන්න පුළුවන් ප්‍රයිස් එක අඩු කෙනාගෙන් අපි පර්චේස් කරනවා. එහෙම නැහැ. ප්‍රයිස් එක අඩු කෙනාගෙන් විතරක් අපි පර්චේස් කරන්නේ නැහැ. ප්‍රයිස් එක බලනවා. එතකොට ඒ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක බලනවා. ඒගොල්ලන්ගේ වොරන්ටි පීරියඩ් එක බලනවා. සමහර ඒ ප්‍රොඩක්ට් එක කන්ට්‍රි ඔෆ් ඔරිජින් ඒ ප්‍රොඩක්ට් එක හදලා තියෙන රට බලනවා. ඒ වගේ ගොඩාක් දේවල් බලනවා. ප්‍රොඩක්ට් එකක් පර්චේස් කරද්දී කම්පැනි එකක්. ඒක නිසා ඒ සප්ලයර් මත එතකොට ඒ ප්‍රයිස් එක මත විතරක් ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. ගොඩක් දුරට අර වගේ දේවලුත් බලනවා. ඒ දේවල් ටික බලලා තමයි ඒගොල්ලෝ පර්චේස් ඕඩර් එකක් රයිස් කරන්නේ. ඒ කියන්නේ සප්ලයි චේන් ඩිපාර්ට්මන්ට් එක තමයි එහෙම කරන්නේ ගොඩක් දුරට. සප්ලයි චේන් ඩිපාර්ට්මන්ට් නැති කම්පැනිස්ුත් තියෙනවා. මම ඒවත් කියන්න ඕනේ. මොකද මෙතන හැමෝම සප්ලයි චේන් ඩිපාර්ට්මන්ට් එකක් තියෙන කම්පැනිස් වල වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. වැඩ කරන්න හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා මම එහෙම කියන්නම්. සමහර කම්පැනිස් වල තියෙනවා පර්චේස් ඕඩර් එක වෙනුවට සප්ලයිගේ කෝටේෂන් 4-5ක් ගෙන්නගෙන ඒ කෝටේෂන් 4-5න් හොඳම එක තෝරගෙන ඒගොල්ලෝ හොඳම එක තෝරගෙන ඒගොල්ලෝ එතනින් එකක් තෝරගන්නවා. එහෙම තමයි තෝරගෙන ඒක එක්ක ඩිරෙක්ටර් එහෙම නැත්නම් CEO අප්‍රූව් කරලා quotation එක PO එකක් විදිහට යූස් කරන වෙලාවල් තියෙන්න පුළුවන්. එතකොට පළවෙනි එක purchase order එක හරි එහෙම නැත්නම් approved quotation එක හරි. ඊට පස්සේ ඒක බේස් කරලා තමයි අපේ සප්ලයර් අපිට අපි ඒ ඕඩර් කරන goods ඒ ඕඩර් කරන බඩු ටික අපි ගාවට එවන්නේ. එතකොට ඒ සප්ලයර් අපිට දෙනවා ඉන්වොයිස් එක. ඒක එක ડોකියුමන්ට් එකක්. එතකොට පර්චේස් ඕඩර් එකට වඩා අපිට දැන් අපි හිතමුකෝ පර්චේස් ඕඩර් එකේ තියෙන quantity 1000ක්. අපේ සප්ලයර් ඉන්වොයිස් කරලා තියෙන quantity 1500ක්. අන්න ඒ වගේ දෙයක් අපිට ඇක්සෙප්ට් කරන්න බෑ. ඒක නිසා ඒකේ quantity 1000ක් තිබ්බනම් අපිට එතනදී 1000ක් තමයි මැක්සිමම් යන්න පුළුවන්. මොකද අපිට කම්පැනි එක අප්‍රූවල් එක දීලා තියෙන 1000ක් පර්චේස් කරන්න 1000ක් පේමන්ට් කරන්න 1000කට පේමන්ට් කරන්න. ඒක නිසා අපිට එතනදී එහෙම කරගන්න බෑ. ඒක වැලියු එක අපිට එක්සිට් කරන්න බෑ. ඒ වගේම සමහරවිට මෙහෙම වෙන්න පුළුවන්. පර්චේස් ඕඩර් එකක් දාලා තියෙනවා quantity 1000කට රුපියල් 10 ගානේ. හැබැයි ඕගලන්ට ඒක එවලා තියෙනවා රුපියල් 50 ගානේ quantity කීපයක්. එතකොට ඒකෙදි ඕගොල්ලෝ ප්‍රයිස් එකත් බලන්න ඕනේ. පර්චේස් ඕඩර් එකේ ඇප්‍රූව්ඩ් ප්‍රයිස් එකද අපිට ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒකත් බලන්න ඕනේ. quantity එක වගේම ප්‍රයිස් එකත් බලන්න ඕනේ. ඒක එකක්. එතකොට අපේ දැන් මොකක් හරි සර්විස් එකක් නම් ප්‍රශ්නයක් නැහැ ගොඩක් දුරට. සර්විස් එකක් නම් ඒ සර්විස් එකටනේ PO එක හරි මොකක් හරි දාන්නේ. එතකොට අනිත් දේ තමයි ඒ කම්පැනි එකට ඒ බඩු ටික අපි ගාවට එනවනේ. එතකොට ඒක අනිවාර්යෙන්ම අපි ගාව ඉන්න ගොඩක් කම්පැනිස් වල තියෙන සිකියුරිටි පොයින්ට් එකක් තියෙනවානේ. සිකියුරිටි පොයින්ට් එකේ ඉන්නේ අපේ කෙනෙක් නෙවෙයි. එතන ඉන්නේ තර්ඩ් පාර්ටි අපි හයර් කරපු කෙනෙක්. ඒ වගේම එතන සිකියුරිටි කෙනෙක් කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් කෙනෙක්. ඒගොල්ලෝ අපේ යටතේ නෙවෙයි. ඒගොල්ලෝ මේක වෙරිෆයි කරන එක තමයි කරන්නේ. එතකොට ඒ වෙරිෆයි කරන කෙනා, ඒ කියන්නේ සිකියුරිටි කෙනා කොච්චරක් quantity ආවද එයාට පුළුවන් quantity එක විතරයි වෙරිෆයි කරන්න. මෙන්න මේ සප්ලයි එකෙන් අපිට මෙන්න මෙච්චරක් quantity ආවා. quantity 100ක් ආවා. එතකොට ඒක වෙරිෆිකේෂන් එකක් එක්කෝ ගේට් පාස් එකක් වෙරිෆයි කළා මෙන්න මෙච්චර quantities ආවා. එහෙම නැත්නම් සමහර කට්ටිය කරනවා ඉන්වොයිස් එකේ සීල ගහන මෙන්න මෙච්චරක් quantity ආවා කියලා නෝට් එකක් දාලා සයින් කරනවා. අන්න ඒ වගේ දේවලුත් අපි බලන්න ඕනේ. ගොඩක් කට්ටිය එහෙම දන්නේ නැතුව ඇති එහෙම නැත්නම් බලන්නේ නැතුව ඇති. ඒක අනිවාර්යෙන් අපි බලන්න ඕනේ. එතකොට සිකියුරිටි සීල් එක.
ඕක අපි අපේ කම්පැනි එකට ඇතුළට ආවයි කියමුකෝ. කම්පැනි එක ඇතුළට ආවට පස්සේ අපි බලන්න ඕනේ මෙතනදී අ, අපේ ස්ටෝර්ස් එකකට මේක එන්නේ. එතකොට ස්ටෝර් එකේ ඉන්න ස්ටෝර් කීපර් කෙනෙක්. එයා දානවා GRN එක. GRN කියන්නේ මොකද්ද? GRN කියලා කියන්නේ good receive note. අපිට මේ quantity ටික ආවා. මෙන්න මේ බඩු ටික අපිට ආවා මෙන්න මෙච්චර quantity එකකින් මෙන්න මේ supply එකෙන් අපිට ආවයි කියලා එයා වෙනම confirmation එකක් දෙනවා. ඒ කියන්නේ store keeper හරි store එකේ ඉන්න officer හරි confirmation එකක් දෙනවා. අන්නේ confirmation එක තමයි GRN එක කියලා කියන්නේ. එතකොට ඒ GRN එක ප්‍රමාණවත්ද? දැන් මෙහෙමනේ. අපි මොකක් හරි ප්‍රොඩක්ට් එකක් මොන හරි බඩුවක් ඕඩර් කරාම එතනදී ඒක අපේ කම්පැනි එකට යූස් කරන්න සූටබල් වෙන්නත් පුළුවන්, සූටබල් නැති වෙන්නත් පුළුවන්. ඒක කන්ෆර්ම් කරන්නේ කවුද? සමහර කම්පැනිස් වල මේවා භාවිත වෙන්නේ නැහැ. හැබැයි අපි ඉගෙන ගමු නේද? එතකොට අපේ කම්පැනි එකේ සමහරට ඉංජිනේර කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. ඕගොල්ලෝ පේමන්ට් එකක් රේස් කරද්දි බලන්න ඕනේ ඒ වගේ කෙනෙක් ඉන්නවා නම් ඒ කට්ටිය දැන් අපි හිතමුකෝ ඕගොල්ලෝ ඒකට පේමන්ට් එකක් කරලා මම මේ කියන්නේ මේ දේවල් රිස්ක් එක මොකක්ද කියලා. එතකොට ඕගොල්ලන්ට පුළුවන් නම් ඉන්ටර්විව් එකකදී මෙන්න මේ දේවල් හයිලයිට් කරන්න හරියට ඕගොල්ලෝ අනිවාර්යෙන් මේ පොසිෂන් එකට සිලෙක්ට් වෙලා ඉවරයි. එතකොට එතන ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක් ඉන්නවා වෙන පුළුවන්. ඔයගොල්ලෝ මේකට පේමන්ට් එකක් කරලා පේමන්ට් එක කරලා අන්තිමට එයා ඇවිල්ලා කිව්වොත් එහෙම මෙන්න මේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක මදි කියලා මේක අපිට යූස් කරගන්න බැහැයි කියලා. එතනදී අපි මොකද කරගන්නේ? ඒක නිසා ඔයගොල්ලෝ පේමන්ට් එකක් රේස් කරද්දී අනිවාර්යෙන් මේ වගේ ඔෆිසර් කෙනෙක් ඉන්නවා නම් ඒ වගේ කන්ෆර්මේෂන් එකකුත් අපිට අනිවාර්යෙන්ම ඕන වෙනවා. එහෙම කියන්න හේතුව මේ වගේ කන්ෆර්මේෂන් එකක් නැතුව අපි පේමන්ට් එකක් රේස් කරනවා කියලා කියන්නේ අපේ ජොබ් රෝල් එකේ තියෙන රෙස්පොන්සිබිලිටි එකක් අපි මගහැරියා වගේ නිකන්. එතකොට අපි එතනදී මම ඒ වගේම ඒ ඩොකියුමන්ට්ස් ටික තිබ්බොත් අපිට ඇති පේමන්ට් එකක් රේස් කරගන්න. මම ආයි ඩොකියුමන්ට්ස් ටික කියන්නම්. එක්ක පර්චේස් ඕඩර් එකක්, එහෙම නැත්නම් අප්‍රූව්ඩ් කෝටේෂන් එකක්. ඒ වගේම ඉන්වොයිස් එක. එතකොට සිකියුරිටි සීල් එක තියෙන එක ගේට් පාස් එකක් එහෙම නැත්නම් සිකියුරිටි කෙනෙක් වෙරිෆයි කරලා තියන්න ඕනේ එන්නේ ප්‍රොඩක්ට් එක මෙන්න මේ ක්වොන්ටිටි එක අපිට ආවා කියලා. ඒ වගේම GRN එක. ස්ටෝර්ස් එකේ ඉන්න කෙනා අපිට වෙරිෆයි කරන්න ඕනේ. මොකද අපි කවුන්ස් ඩිපාර්ට්මන්ට් එකක ඉද්දි අපි දන්නේ නැහැ නැත්තරම මෙන්න මේ ක්වොන්ටිටි එක ආවද කියලා. මොකද අපි නෙවෙයි ක්වොන්ටිටි එක බාරගන්නේ. ඒ බඩු ටික බාරගන්නේ අපි නෙවෙයි. ඒක නිසා එතනින් අපිට වෙරිෆිකේෂන් එකක් ඕනේ. ඒ වගේම අපේ ඉන්නවනම් ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක් එහෙම නැත්නම් ඉංජිනේර කෙනෙක් එහෙම නැත්නම් ක්වොලිටි සුපර්වයිසර් කෙනෙක් කවුරුම හරි ඉන්නවා නම් අපිට අන්න ඒ කෙනාගේ වෙරිෆිකේෂන් එක ඕන වෙනවා. එතකොට ඒක නිසා තමයි අන්න ඒ දේවල් ටික බලන්න ඕනේ. ඒ වගේම අපි මේ ડોකියුමන්ට්ස් ඔක්කොම බේස් කරලා අපි දානවා පේමන්ට් වවුචර් එක කියන එක. පේමන්ට් වවුචර් එක අපි දාලා ඊට පස්සේ තමයි අපි තීරණය කරන්නේ මේකට අපි චෙක් පේමන්ට් එක කරන්නේ චෙක් එකකින්ද, ඔන්ලයින්ද, එහෙම නැත්නම් කෑෂ් වලින්ද, එහෙම නැත්නම් බල්ක් පේමන්ට් එකක් දෙන්න කියලා අපි තීරණය කරන්නේ ඊට පස්සේ. අපි ඒක තීරණය කරලා රික්වෙස්ටඩ් බයි විදිහට අපි නම් පේමන්ට් වවුචර් එක දාන්නේ රික්වෙස්ටඩ් බයි විදිහට අපි සයින් කරන්න ඕනේ. ඒ වගේම ඒක කවුරු හරි චෙක් කරන්න account executives ලා assistant accountant ලා කවුරු හරි ඉන්නවනම් අන්න ඒ කට්ටිය චෙක් කරලා සයින් කරන්න ඕනේ. ඒ වගේම සමහරට පේමන්ට් එක අප්‍රූව් කරන්න අපේ ෆයිනෑන්ස් මැනේජර් එහෙම නැත්නම් ඩිරෙක්ටර් කෙනෙක් CEO කෙනෙක් එහෙම වෙන්න පුළුවන්. අන්න ඒ කට්ටිය සයින් කරාට පස්සේ තමයි ඒක කම්ප්ලීට් ડોකියුමන්ට් සෙට් එකක් වෙන්නේ. අන්න ඔය දේවල් ඕගලන්ට පුළුවන් නම් ඉන්ටර්විව් එකකදී හරියටම ඕගලන්ට ඒ දේවල් ටික කියන්න ඔයගොල්ලෝ ගොඩාක් දුරට 95ක් ඉන්ටර්විව් එකෙන් පාස් වෙන්න තියෙන percentage එක ගොඩක් වැඩි. එහෙම කියන්න හේතුව ඉන්ටර්විව් එකකදී ඔයගොල්ලන්ගේ ප්‍රැක්ටිකල් නොලෙජ් එක තමයි මේන්ලිම ફોකස් කරන්නේ. ඉන්ටර්විව් ගිය කට්ටියට ගිය කට්ටියට පැහැදිලි ඇති එක්ස්පීරියන්ස් ඇති ඕගොල්ලෝගේ තියරි ප්‍රශ්න අහනවාද ඒගොල්ලෝ නෑ නේද? තියරි ප්‍රශ්න අහන්නේ ගොඩාක් කලාතුරකින් ඩබල් එන්ට්‍රි එකක් අහන්නේ ගොඩක් කලාතුරකින් අහනවා නැත්තේ නැහැ. හැබැයි ගොඩක් අඩුයි. ඕගොල්ලන්ගේ ගොඩක් දුරට අහන්නේ ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එක. ඒක නිසා ඕගොල්ලෝ හරියටම නෑ. ඕගොල්ලන්ට පේමන්ට් charges මම මේ කියලා දුන්නට අහනවයි කියලා දෙයක් නැහැනේ. එතකොට ඕගොල්ලෝ account receivable පැත්තට යන්න පුළුවන්. inventory පැත්තට යන්න පුළුවන්. ඒ වගේම cash management, cash and banking පැත්තට යන්න පුළුවන්. general ledger පැත්තට යන්න පුළුවන්. financial statement හදාන්න යන්න පුළුවන්. ඔය ඕන පොසිෂන් එකකට ගියත් මේ course එකෙන් ඕගොල්ලෝ පුරුදු කරනවා. ඕගොල්ලෝ ඉන්ටර්විව් එකකට ගිහිල්ලා කියන්න ඕන දේවල් ටික. එතන ගිහිල්ලා දැන් අපිට එතන ඉන්ටර්විව් එකකට ගිහිල්ලා මේ දේවල් ටික කියලා එතන වැඩ කරගන්න පුළුවන් වෙන්නත් ඕනේනේ. අන්න ඒ වැඩ කරගන්නේ කොහොමද කියන එක අපි මෙතනදී කියලා දෙනවා. ඒක නිසා ළමයි අපි මෙතනදී හරියට ફોකස් වෙමු කොහොමද මේ කෝස් එකෙන් හරිම අවුට්පුට් එක ගන්න කියලා. ඒ වගේම මම යන්නම් කෝස් එකේ කන්ටෙන්ට් එකට. හරි. ඔයගලන්ට ස්ක්‍රීන් එක පේනව නේද?
කවුරුම හරි පොඩ්ඩක් කියන්නේ ස්ක්‍රීන් එක පේනව නේද? හරි. අපේ මෙන්න මේ විදිහට තමයි ළමයි අපි ගෲප් එකට ෂෙයා කරලා තිබ්බා ගොඩක් කටිය බලන්නේ නැති. අපි මේ විදිහට තමයි ළමයි මේ කෝස් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම මේක කුයිබුක් කියන software එකත් එක්ක තමයි යන්නේ. ඒ කුයිබුක් කියන software එක ගැන මම හරි ස්ක්‍රීන් එක පේනවනේ. හරි. කුයිබුක් කියන software එකත් එක්ක තමයි ළමයි මේක යන්නේ. කුයිබුක් කියන software එකත් එක්ක යන්න හේතුව තමයි දැනට ලෝකේ වැඩිපුරම යූස් වෙන accounting package එක තමයි කුයිබුක්. දැනට කම්පැනි මිලියන ගාණක් යූස් කරනවා කුයිබුක් කියන accounting package එක. ඒකට ප්‍රධානම හේතුවක් තමයි මේ accounting package එක ගොඩාක්ම user friendly. අපිට ප්‍රශ්නයක් නැතුව මේක කරගන්න පුළුවන්. ගොඩක් මම ඔයාලන්ට ඒකේ ඉන්ටර්ෆේස් එක පෙන්වන්නම්. ගොඩක් කට්ටිය දැකලත් ඇති, සමහර කට්ටිය ඉගෙනගෙන ඇති. එතකොට මම ඒකේ කෝස් එක ඇත්තටම බිල්ඩ් අප් වෙලා තියෙන්නේ මේ QuickBook කියන accounting package එකත් එක්ක අපි කොහොමද මේක කරන්නේ. මේ accounting package එක ඔයගොල්ලෝ දන්නවා කියලා කියන්නේ ළමයි අනිවාර්යයෙන්ම ඔයගලන්ට තව accounting packages මේකට ගොඩාක් related විදිහට තමයි මේක යන්නේ. එතකොට මේකට related විදිහට යද්දි මේක ඔයා කරලා තිබ්බොත් අනිත් දේවල් අපිට අර අපි අර කියන්නේ මේ දේ මේක කරලා තිබ්බොත් අපිට අනිත් එක බලලා ඉගෙන ගන්න පුළුවන් බලලා කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේකෙදි ඔයගොල්ලන්ට බේස් එක වැටිලා නම් අනිවාර්යෙන් තව accounting package එකක් අල්ලගන්න අපිට සමහරවිට accounting packages ගොඩාක් තියෙනවා. හැබැයි තව accounting package එකක් අල්ලගන්න එක අපිට අමාරු නෑ. මොකද අපි බේස් එක දන්නවා. දැන් අපි අපි බිල්ඩින් එකක් හදනවා නම් ඒකේ බේස් එක දාලා තියෙනවා නම් ඒ බිල්ඩින් එක අපිට හදන්න ලේසියිනේ. මොකද ඒකේ ස්ට්‍රක්චර් එක දාලා තියෙන්නේ. එන්න ඒ වගේ තමයි ළමයි අපිට QuickBook කියන accounting package එකේ තියෙන advantage එක. ඒකේ බේස් එක අපිට වැටෙනවා. ඕගලන්ට ඕනම accounting software එකත් එක්ක වැඩ කරගන්න යන්න පහසුව මේකෙදී ඔයගලන්ට හම්බ වෙනවා. ඒ වගේම මොඩියුල් 1 එකේදී ළමයි අපි මෙතනදී කියලා දෙනවා accounting වල බේසික් එකේ ඉඳලා මේ කියන්නේ හරියටම ගත්තොත් එහෙම ඩබල් එන්ට්‍රි එකේ ඉඳලම අපි මෙතනදී ළමයි ඔයගලන්ට කියලා දෙනවා. එතකොට ඩබල් එන්ට්‍රි එකේ ඉඳලා අපි ledgers QuickBook accounting package එකේ අපි කොහොමද ledgers ටික හදාගන්නේ? දැන් අපි ledgers ටික හදාගත්තොත් ළමයි ඕකේ ledgers වර්ග දෙකක් තියෙනවනේ ප්‍රැක්ටිකලි ගත්තොත්. ledgers එකක් income statement එකට යන ledgers. ඒ කියන්නේ අපේ P&L එක ලාභාලාභ ගිණුමට යන ledgers තියෙනවා. ඒ වගේම මේ balance sheet එකට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යන ledgers තියෙනවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යන ledgers තියෙනවා. එතකොට ඒ දේවල් අපි කොහොමද හරියටම අඳුරගන්නේ? ඕගලන්ට ඒ knowledge එක සමහර වෙලාවට දැන් ඒ level කරලා තිබ්බත් සමහර වෙලාවට ඒක අපිට එකපාරට identify කරගන්න අමාරු වෙන වෙලාවල් තියෙනවා. අපි කොහොමද මේව identify කරගෙන අපි කොහොමද QuickBook කියන accounting system එකේ අපි කොහොමද ඒක separate කරලා හරියටම හදාගන්නේ? ඕගොල්ලෝ separate කරගත්තට තේරුමක් නැහැ. separate ඕගොල්ලෝ P&L and balance sheet. ඒ කියන්නේ ආදායම් ප්‍රකාශනයේ මූලතත්ත්ව ප්‍රකාශනයේ ledgers දෙක separate කරගත්තා කියමුකෝ. හරි. ඔයගොල්ලෝ separate කරගන්නවා. එතකොට ඔයගොල්ලෝ දැකලා තියෙනව නේද financial statement වල P&L එක ගත්තොත් revenue එක. ඊට පස්සේ cost of sale. ඊට පස්සේ account administration expenses. ඊට පස්සේ marketing expenses. ඊට පස්සේ financial expenses. ඊට පස්සේ other. එතකොට මෙන්න මේ වගේ එක එක කැටගරිස් තියෙනවා. ඕගොල්ලෝ කොහොමද ඒ account එක identify කරගන්නේ? ඒ කැටගරි එකට හරියටම දාලා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම service providing company එකක transport charges කිව්වොත් එහෙම ඒක overhead එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර අපි අර කියන්නේ අපි ඉගෙන ගන්නවනේ administration expenses, marketing expenses, එතකොට financial expenses ඔන්න ඔය categories වලින් එකක් වෙන්න පුළුවන්. හැබැයි ඔය transport expenses කියන දේම අපි ගත්තොත් transport providing company එකක ඒක cost of sale එකට ළමයි යන්නේ. ඒ කියන්නේ මූලිකම cost of sale එකට තමයි මේක යන්නේ. එතකොට එකම ledger එක company දෙකක ඒක face කරන විදියවල් දෙකක්. අපි කියලා දෙනවා ළමයි ඔයගොල්ලෝ කොහොමද ඒක අයිඩෙන්ටිෆයි කරගන්නේ? මොකද ඔයා දැන් ඉන්නේ සර්විස් ප්‍රොවයිඩින් කම්පැනි එකක හරි එහෙම නැත්නම් ඒකට රිලේටඩ් කම්පැනි එකක් දැන් ඔයාට තේරෙන්නේ නැති එකම ලෙජර් එක තැන් දෙකක අපිට යූස් වෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි ඒ බිස්නස් එකේ තියෙන නේචර් එක. ඒ බිස්නස් එක මොන වගේ බිස්නස් එකක්ද කියන එක. එතකොට අපි කොහොමද ඒක හරියටම අයිඩෙන්ටිෆයි කරගන්නේ? අන්න ඒ දේවල් මොකද මේවා accounting වලදී අපිට A level වලදී එතකොට තව මොනවා හරි theory courses වලදී මේ දේවල් අපිට කියලා දෙනවා. හැබැයි කොහේ හරි කියලා දෙනවද මේ එකම ledger එක එකම ledger account එක company එක අනුව
මේක වෙනස් වෙනවයි කියලා. ඒක ඇත්තටම ඒක ගන්න ඕනේ ප්‍රැක්ටිකල් නොලෙජ් එකත් එක්කලමයි. හැබැයි අපිට ඒක කවුරුත් කොහෙදිවත් කියලා දෙන්නේ නැහැ. මට වුණත් මම තාම එහෙම කොහෙන්වත් ඉගෙනගෙන නැහැ. මම මේ ඔයගලත් එක්ක ෂෙයා කරගන්නේ ප්‍රැක්ටිකල් මගේ නොලෙජ් එක. ඒ වගේම කම්පැනි ගොඩක් කම්පැනිස් වල වැඩ කරලා ගොඩක් කම්පැනිස් වල කන්සල්ටේෂන් කරලා ඒ නොලෙජ් එකත් එක්ක තමයි මම මේ ඩිවෙලොප් කරගත්තේ. මං කියන්නේ නැහැ ළමයි මංගේ අවුරුදු 10ක විතර තියෙන එක්ස්පීරියන්ස් එක මට ඔයගලන්ට මාස දෙකකින් දෙන්න පුළුවන් කියලා. එහෙම කියනවනම් මං වැරදි. හැබැයි මං ඔයගලන්ට ඒකේ බේස් එක දාලා දෙනවා. ඔයගලන්ට ඒක උඩින් ඉඳන් හිතන්න පුළුවන් වෙන්නේ. මම මෙතනදී මෙහෙමයි හිතන්න ඕනේ. මෙහෙම හිතුවොත් තමයි මං හරි. අන්න ඒ විදිහට මම ඔයගලන්ට ප්‍රැක්ටිස් කරනවා අපි කොහොමද හිතන්නේ? ඔයගලන්ගේ බේස් එක මම මෙතනදී දාලා දෙනවා. ඒ වගේ මේ ඒ ලෙජර්ස් ටික දැන් බැලන්ස් ෂීට් එකක් ගත්තොත් එහෙම කරන්ට් ඇසෙට් නන් කරන්ට් ඇසෙට් ඒ කියන්නේ ජංගම වත්කම් ජංගම නොවන වත්කම්. එතකොට ඉක්විටි ප්‍රාග්ධනය. එතකොට කරන්ට් ලයබිලිටිස් නන් කරන්ට් ලයබිලිටිස්. ඔය දේවල් වලට කොහොමද අපි ලෙජර්ස් ටික හරියටම හදාගන්නේ? එතකොට ඔයගලන්ට ෆයිනෑන්ෂල් රිපෝටින් වලදී ගොඩාක් ලේසි. ඒ කියන්නේ ෆයිනෑන්ෂල් රිපෝටින් වලදී හරියටම මේ ලෙජර්ස් ටික එනවනේ ළමයි. එතකොට ඔයගොල්ලෝ හරියට හදාගත්තොත් ඔයගොල්ලෝ මුල බේස් එක හරියට හදාගත්තොත් හරිම ස්මූත්ලි හරියට ගඟක් ගලාගෙන යනවා වගේ මේ සෙටප් එක ගලාගෙන යන්න පුළුවන්. බය වෙන්න එපා. මම ඔයගලන්ට මේ හැමදේම කියලා දෙනවා. ඒ වගේම මොඩියුල් 2 එකේදී මම කතා කරනවා කම්පැනි ෆයිල් එක කොහොමද සෙටප් කරගන්නේ. කම්පැනි ෆයිල් එකක් දැන් අපි ගත්තොත් හැමෝම වැඩ කරන්නේ එක එක විදිහේ කම්පැනිස් වල. ඒක නිසා අපිට එක කම්පැනි එකක තියෙන ලෙජර් accounts නෙමෙයි තව කම්පැනි එකක තියෙන. එතකොට අපි කොහොමද මේ දේවල් ටික හදාගන්නේ? එතකොට දැන් QuickBook එක ගත්තොත් එහෙම මේක ඉන්ටර්නැෂනල් software එකක්. එතකොට මේකේ මේන් කරන්සි එක එන්නේ USD වලින්. අපි කොහොමද ඒකේ කරන්සි කෝඩ් එක හදාගන්නේ? සමහර වෙලාවට අපේ ෆයිනෑන්ෂල් කැලෙන්ඩර් එක අපි හදාගන්නේ කොහොමද? ඒ වගේම කස්ටමර්ස්ලා අපි කොහොමද හදාගන්නේ? අපි ඉන්වොයිස් එකක් දානවනේ අපි කස්ටමර්ස්ලා හදාගන්න ඕනේ. ඒ කට්ටිය කොහොමද හදාගන්නේ? ඒ කට්ටිය කොහොමද අපේ ලෙජර්ස් වලට සෙටප් කරගන්නේ? ඒ හැමදේම මොඩියුල් 2 එකේදී කවර් වෙනවා. ඒ වගේම ළමයි මොඩියුල් 3 එකේදී accounts receivable පැත්ත. ඒ කියන්නේ අපිට ඉන්වොයිසින් පාර්ට් එක දැන් අපි බිස්නස් එක ගැන මේන්ම පාර්ට් එකක් තමයි අපේ රෙවෙනියු ජෙනරේට් කරන්නේ කොහොමද අපි. රෙවෙනියු එක ජෙනරේට් කරන්න නම් අපිට කස්ටමර් කෙනෙක්ට ඉන්වොයිස් එකක් දෙන්න. ඒ ඉන්වොයිස් එකට තමයි අපිට සල්ලි එන්නේ කම්පැනි එකට. එතකොට අපි කොහොමද මේකෙදි ගත්තොත් එහෙම අපි කොහොමද කස්ටමර් කෙනෙක් හදාගන්නේ? කස්ටමර් කෙනෙක්ගේ ක්‍රෙඩිට් පීරියඩ් එක කියන්නේ මොකද්ද? ඒ කෙනාගේ ක්‍රෙඩිට් පීරියඩ් එක එක්සීඩ් වුණාම අපි මොකද කරන්නේ? ඒ වගේම ඒ කෙනාට අපි ඉන්වොයිස් එකක් දාද්දි බලන්න ඕන සාධක මොනවද? මම නිකන් උදාහරණයක් ගත්තොත් එහෙම අපිට කැමති ප්‍රයිස් එකක් අපිට කම්පැනි එකක වැඩ කරද්දි දාන්න බෑනේ ඉන්වොයිස් එකට. එතකොට ඒකට සමහරවිට CEO අප්‍රූව් කරපු සමහරවිට ඩිරෙක්ට් අප්‍රූව් කරපු ප්‍රයිස් ලිස්ට් එකක් තියෙන්න පුළුවන්. එතකොට සිස්ටම් එකක් තියෙන්න පුළුවන්. එතකොට මේ සිස්ටම් එකකින් එන එක තමයි එහෙම නැත්නම් අප්‍රූව්ඩ් ප්‍රයිස් ලිස්ට් එකට තමයි අපි ඉන්වොයිස් එක රේස් කරන්න ඕනේ. එතකොට ඒ කස්ටමර්ට අදාළව අප්‍රූව් කරපු ක්‍රෙඩිට් පීරියඩ් එකක් තියෙන්න පුළුවන්. එතකොට අපි ඒව බලන්න ඕනේ. ඒ වගේම ඒ කස්ටමර්ට අදාළව අප්‍රූව් කරපු අයිටම් එකක් තියෙන්න පුළුවන්. දැන් අපි ගාව එකම වර්ගයේ අයිටම් තියෙන්න පුළුවන්. එතකොට ඒ කස්ටමර්ට දෙන්නේ එකම වර්ගයේ අයිටම් එකේ මෙන්න මේ සීරියල් කෝඩ් එක තියෙන එක. අන්න ඒ වගේ ගොඩක් දේවල් වෙනස් වෙනවා. අපි කොහොමද ඒව අයිඩෙන්ටිෆයි කරගන්නේ? එන්නේ මේ දේවල් ටික කතා වෙනවා. ඒ වගේම කස්ටමර් කෙනෙක් ගත්තාම කලින් අපිට ඇඩ්වාන්ස් පේමන්ට් එකක් ඒ කස්ටමර් කරලා තියෙන්න පුළුවන්. ඒ වගේම දැන් අපි ඉන්වොයිස් කරද්දි කොහොමද ඇඩ්වාන්ස් පේමන්ට් එකට අගන්ස් ඉන්වොයිස් කරන්නේ? සමහරවිට හාෆ් පේමන්ට් එකක් ඇඩ්වාන්ස් කරලා තියෙන්න පුළුවන්. අපි කොහොමද මේ වගේ වෙලාවක ප්‍රැක්ටිකලි මේක යූස් කරගන්නේ? ඒ වගේම කස්ටමර් කෙනෙක්ට අපි ඉන්වොයිස් එකක් දුන්නාට පස්සේ ඒ වෙලාවේ පේමන්ට් එක කරනවා වෙන්න පුළුවන් කෑෂ් වලින් හරි මොනවා හරි කාඩ් වලින් හරි එහෙම නැත්නම් ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එකක් හරි මොනවාම හරි දෙයක්. එතකොට ඊට පස්සේ පේමන්ට් එකක් කරනවා වෙන්න පුළුවන්. එතකොට අපි දැනගන්න ඕනේ අපි අනිවාර්යෙන් ඒ කස්ටමර්ට ඉන්වොයිස් එකට අදාළව රිසිට් එකක් දෙන්න ඕනේ. අපි මොකද්ද රිසිට් එකක් රේස් කරද්දි බලන්න ඕනේ සාධක. සමහර වෙලාවට ඔන්ලයින් අපිට දැන් ඒ වගේ වෙන වෙලාවල් තියෙනවා. අපිට ඔන්ලයින් රිසිට් එකක් එනවා. හැබැයි අපේ බැංක් එකට සල්ලි එවිලා නැහැ. අන්න ඒ වගේ වෙන වෙලාවල් තියෙනවා. අපි ඒ වගේ වෙලාවලට කොහොමද ඒවා මොකද ඒවා කම්පැනි එකට රිස්ක් එකක්නේ. අපිට බැංක් එකට සල්ලි එවිලා නැති වෙලාවල් වෙනවා. හැබැයි තියෙන්නේ අපේ කම්පැනි account එකේ නම්බර් එක. ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ සල්ලි එවිලා නැති වෙලාවල් තියෙන්න පුළුවන් ප්‍රැක්ටිකලි. අපි ඒවා කොහොමද අවොයිඩ් කරගෙන ඉස්සරහට යන්නේ? ඒ හැමදේම අපි මෙතනදී කතා කරගන්නවා ළමයි. ඒ වගේම මොඩියුල් 4 එක ගත්තොත් එහෙම accounts payable පැත්ත. accounts payable පැත්තේ අපි අර කලින් කතා කරගත්තා වගේ payment අවදි සම්බන්ධව කතා කරනවා. ඒ වගේම අපි සප්ලයි කෙනකින් ගන්නේදී GRN එකක් අපි දාන්නේ කොහොමද? ඒ හැමදේමත් අපි කතා කරගන්නවා. කලින් මම මේක ලොකුවට විස්තර කරන්න යන්නේ නැහැ. මොකද payment voucher සයිඩ් එකේදී අපි කතා කරන දේවල් ටික මම කලින් කියපු නිසා
එතකොට පේමන්ට් වවුචර් එකක් දාද්දි බලන්න ඕනේ සාධක මොනවද? අපි මොනවද චෙක් කරන්න ඕනේ? අපි මොනවද ගන්න ඕනේ අප්‍රූවල්ස්? එතකොට අපි කොහොමද QuickBooks සිස්ටම් එකෙන් පේමන්ට් වවුචර් එකක් අපි රේස් කරන්නේ? ඒ හැමදේම අපි මෙතනදී කතා කරගන්නවා. එතකොට ළමයි අපේ මොඩියුල් 5 එකේදී ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් පැත්ත. ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් පැත්තේදී අපි කියන්නේ අපි අයිටම් එකක් ක්‍රියේට් කරගන්නේ කොහොමද? ඒ අයිටම් එක අපි වැලියු කරන්නේ කොහොමද? ඒ වගේම අයිටම් එක GRN කරන්නේ කොහොමද? දැන් GRN කරන එක accounts department එකට අදාළ නෑ තමයි. හැබැයි අපි මේ දේවල් දැනගන්න ඕනේ. මොකද ස්ටෝර්ස් එකේ ඉන්න කෙනා වැරදියට GRN එකක් දැම්මොත් වැරදියට account එකක් select කරොත් එහෙම ඒක finally impact වෙන්නේ කාටද ළමයි? අනිවාර්යෙන්ම ඒක accounts ටික හදද්දී accountant ගේ job role එකට ඒක impact වෙනවා. ඒක නිසා අපිට මේක skip කරලා යන්න බෑ. එතකොට ඕගොල්ලෝ කවදා හරි accountant job role එකට යනවා නම් එහෙම යද්දී මෙතන inventory පැත්ත දැනගත්තේ නැත්නම් ඉන්වෙන්ටරි පැත්ත දැනගත්තේ නැත්නම් අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා මෙතනදී. ඒක නිසා අපි මේ දේවල් ටික බලන්න ඕනේ. ඒ වගේම අ, අපි කොහොමද කියලා බලමු. මේ දේවල් ටික අපි මැනේජ් කරගන්නේ. හරි. අපේ මොඩියුල් 6 එකේදී කෑෂ් ඇන්ඩ් බෑග් මැනේජ්මන්ට් පැත්ත. එතකොට අපි මෙතනදී දැන් ඔයගොල්ලෝ A level වලදී ඉගෙන ගන්නේ ඔයගොල්ලෝ A level වලදී ඉගෙන ගන්නේ සමහරවිට එක බෑන්ක් එකයි දෙකයි. එහෙම නැත්නම් එක කෑෂ් account එකයි. එතකොට ප්‍රැක්ටිකලි කම්පැනි එකක අපි කොහොමද බෑන්ක් දෙක තුනක් එක්ක මේ දේවල් ටික මැනේජ් කරගන්නේ? එතකොට අපි කොහොමද බෑන්ක් රෙකන්සිලියේෂන් එකක් හදාගන්නේ? අපි කොහොමද හරිම දැන් අපි හිතමුකෝ සමහරලාට අපිට PD checks හම් වෙනවා. සමහර කස්ටමර්ස්ලා අපිට ඉස්සරහා ඩේට් දාපු check ගෙනල්ලා දෙනවා. එතකොට අපි කොහොමද සිස්ටම් එකක ඒ දේවල් ටික මැනේජ් කරගන්න කියන දේ අපි මෙතන cash and bank management පැත්තේදී අපි කියලා දෙනවා. එතකොට මෙතනදී bank reconciliation එකක් අපි කොහොමද සිස්ටම් එකකින් හදාගන්නේ? දැන්ට කට්ටිය දන්නවා ඇති අහලා ඇති bank reconciliation සම්බන්ධව. අපි කොහොමද සිස්ටම් එකක bank reconciliation පැත්ත හදාගන්නේ සිස්ටම් එකකින්. ඒ වගේම ළමයි අපි මොඩියුල් නම්බර් 7 එකේදී දැන් මම ඔයගලන්ට කලින් කිව්වා වගේ දැන් අපේ ලංකාවේ කම්පැනිස් ගත්තොත් ප්‍රොඩක්ෂන් කම්පැනිස් තියෙනවා. ඒ වගේම සර්විස් ප්‍රොවයිඩින් කම්පැනිස් තියෙනවා. ට්‍රේඩින් කම්පැනිස් තියෙනවා. ඒ වගේම බයින් ඇන්ඩ් සෙලින් කම්පැනි, ඒ කියන්නේ ට්‍රේඩින් කම්පැනිස් ඒ වගේ දේවල් තියෙනවා. එතකොට ඊට අදාළව ගොඩාක් දැන් තියෙනවා. දැන් නෙවෙයි ඉස්සර ගොඩක් කලින් ඉඳන් දැන් ගොඩාක් තියෙනවා. ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කම්පැනිස්. එතකොට ඕගොල්ලෝ දන්නවද ළමයි මේ ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කම්පැනිස් වල accounting procedures ඕගොල්ලෝ දන්නවට වඩා ගොඩාක් වෙනස් කියලා. ඒකට එහෙම කියන්න හේතුව දැන් ඕගොල්ලෝ හිතමුකෝ ලෝකල් පේමන්ට් වෝචර් එකක් මම ලෝකල් කියලා කියන්නේ ඒක ලංකාව ඇතුළතින් මොකක් හරි භාණ්ඩයක් හෝ සේවාවක් ප්‍රොඩක්ට් එකක් හෝ සර්විස් එකක් අපි පර්චේස් කරද්දී එතනදී ගන්න ප්‍රොසීඩර් එක නෙවෙයි මෙතනදී අපි යූස් කරන්නේ. ඒ කියන්නේ ඉම්පෝර්ට් එකක් කරද්දී ප්‍රොසීඩර් එක හාත්පසින්ම වෙනස් ළමයි. එතකොට එතනදී ගත්තොත් එහෙම ඉම්පෝර්ට් පැත්තේදී ඉම්පෝර්ට් එකට ප්‍රොෆෝමා ඉන්වොයිස් කියලා එකක් තියෙනවා. කස් දෙක කියලා එකක් තියෙනවා. පර්චේස් ඕඩර් එක නම් සමානයි. කස් දෙක කියලා එකක් තියෙනවා. එතකොට කමර්ෂල් ඉන්වොයිස් කියලා එකක් තියෙනවා. BL කියලා එකක් තියෙනවා. ඒ වගේම මේකේ යොදා ගන්න පේමන්ට් ටර්ම් ගත්තොත් එහෙම ළමයි ගොඩක් වෙනස්. LC යනවා. එතකොට DA පේමන්ට් යනවා. ඇඩ්වාන්ස් පේමන්ට්. එතකොට LC at side, DP at side. ඒ වගේ පේමන්ට් ටර්ම් වෙනවා. ඒ වගේම ඩිලිවරි ටර්ම්ස් කියලා දෙයක්ත් යනවා. ඩිලිවරි ටර්ම්ස් කියලා මම මීන් කරන්නේ අපේ තියෙන CNF එතකොට FOB freight on board ඒවා මං බරපතල වැඩි වගේ තේරෙයි. හැබැයි මේවා හරියට ඉගෙන ගද්දී හරිම ලේසි. CNF එතකොට FOB freight on board එතකොට තව Xwork කියලා තියෙනවා. අන්න ඒ වගේ delivery terms උත් තියෙනවා. එතකොට අපි මෙතනදී බලන්න ඕනේ මේ වගේ දේවල් එක අපි කොහොමද මේ දේවල් ටික හරියටම මැනේජ් කරගෙන ඉස්සරහට යන්නේ කියලා. මොකද import and export කියන්නේ ළමයි වෙනම සයිඩ් එකක්. මේ සයිඩ් එකේදී අපිට ඉගෙන ගන්න දේවල් ගොඩයි. ඒ වගේම අපිට මගහැරෙන්න පුළුවන් තැනුත් ගොඩයි. දැන් අපිට ඉම්පෝර්ට් පේමන්ට් එකක් කරද්දී එක බෑන්ක් account වල එක නම්බර් එකක් වැරදුනොත් එහෙම නැත්නම් SWIFT කෝඩ් එකක් මොන හරි වැරදුනොත් එහෙම අපි එතන තියෙනවා SWIFT කෝඩ් කියලා කියන ගොඩක් දුරට ඉන්ටර්නැෂනල් බැංක්ස් වල SWIFT කෝඩ් කියලා දෙයක් යූස් කරනවා. ඒකෙන් තමයි අපි හරියටම බැංක් එකේ බ්‍රාන්ච් එක අයිඩෙන්ටිෆයි කරන්නේ. දැන් අපිට normal fund transfer එකක් LKR fund transfer එකක් දානවා වගේ අපිට බෑ
USD ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් එකක් දාන්න. ඒකට සෙන්ට්‍රල් බැංක් අප්‍රූවල් ගන්න ඕනේ. පොඩි ප්‍රොසෙස් එකක් තියෙනවා. එතකොට අපි ඒක කරගන්න විදිය මෙතනදී කියලා දෙනවා ළමයි. එතකොට අපි එතනදී චෙක් කරගන්න ඕන දේවල් මොනවද? මොකද මේක පොඩ්ඩක් කම්ප්ලිකේටඩ්. ඒක දැන් අපි හිතමුකෝ ඔයගොල්ලෝ හැමදාම එකම කම්පැනි එකේ වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. තව මේ දැන් ඔයගොල්ලෝ ඉන්ටර්විව් එකකට යද්දී ඒ කම්පැනි එකේ ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කරනවා වෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ මේ දේවල් ටික දැන ගැනීම අනිවාර්යයි. එතකොට ඔයගොල්ලන්ගේ මේක කැරියර් පාත් එකට තමයි මේක හරියටම බලපාන්නේ. එතකොට ඔයගොල්ලෝ මේ දේවල් ටික දැනගන්න ඕනේ. දැන් එක්ස්පෝර්ට් පැත්ත ගත්තොත් එහෙම ළමයි සාමාන්‍යයෙන් එක්ස්පෝර්ට් පැත්තේදී එක්ස්පෝර්ට් ඉන්වොයිස් කරනවා. ඒ ඉන්වොයිස් එකට වඩා තනිකරම මේක වෙනස්. ඒ ඉන්වොයිස් එක කරද්දී අපේ SWIFT කෝඩ් එක දාන්න ඕනේ. ඒ ප්‍රයිස් ටික, එතකොට අපේ පේමන්ට් ටර්ම් එක, අපේ ඩෙලිවරි ටර්ම් එක මොනවද කියන දේ අනිවාර්යයෙන්ම මෙන්ෂන් වෙන්න ඕනේ. එතකොට අපේ BL නම් එක මෙන්ෂන් වෙන්න ඕනේ. නැත්නම් අපි BL නම් එක මෙන්ෂන් කරේ නැහැ කියමුකෝ. BL නම් එක මෙන්ෂන් කරේ නැත්නම් අපි දැන් එක්ස්පෝර්ට් කරනවා කියන්නේ මෙහෙම ප්‍රොඩක්ට් එකක් වෙන රටකට යවනවනේ BL නම් එක මෙන්ෂන් කරේ නැත්නම් ඒ රටට ගියාට පස්සේ ඒ කට්ටියට ක්ලියර් කරගන්න බෑ. ඒ කියන්නේ ඒ කට්ටිය කස්ටම් එකෙන් ඒ ආපු කන්ටේනර් එක නිදහස් කරගන්න බැරි වෙන්න පුළුවන්. අපේ මේ වගේ සොලු පොඩි දෙයක් නිසා. ඒක නිසා අපි ළමයි මෙතනදී අන්නේ පොඩි දේවල් කරත් කන්සර්න් කරන්න ඕනේ. අපි කොහොමද දේවල් ටික අපි ඕගලන්ට දෙනවා ළමයි. බය වෙන්න එපා. අපි මේ දේවල් නිකන් කටින්ම කියලා එහෙම කරන්නේ නැහැ. මෙතනදී අපි කරගන්න ඕන දේවල් ටික PDF එකක් විදිහට අපි ඕගලන්ට දෙනවා ළමයි. එතකොට ඕගලන්ට ඒක පාඩම් කරගන්න, මේක ප්‍රැක්ටිකල් ස්ටඩි කරගන්න, ඒ හැමදේම කරගන්න පුළුවන්. එතකොට එතනදී තියෙන accounting procedures ටික අපි A to Z කියලා දෙන ඕගලන්ට කිසිම ප්‍රශ්නයක් නැති වෙන්න අපි කොහොමද ඒක කරගෙන යන්නේ කියලා. ඒ වගේම ළමයි මොඩියුල් නම්බර් 8 එකේදී taxation and statutory payment. ඒ කියන්නේ දැන් අපි කම්පැනි එකක් විදිහට accounts department එකක් විදිහට අපේ කම්පැනි එකට විතරක් නෙවෙයි අපේ job role එක සීමා වෙන්නේ. අපිට සමහර වෙලාවට IRD එකත් එක්ක, labor department එකත් එක්ක, එතකොට central bank එකත් එක්ක, ඒ වගේම කස්ටම් එකත් එක්ක ගනුදෙනු කරන්න වෙන වෙලාවල් තියෙන්න පුළුවන්. එතකොට අපි මොනවද මේ වගේ තැන්වලදී ඕන කරන ડોකියුමන්ට්ස් අපි කොහොමද මේ දේවල් ටික කරගන්නේ? ඒ වගේම දැන් IRD එක පැත්තෙන් ගත්තොත් එහෙම අපිට බිස්නස් එකක් විදිහට ගොඩාක් ටැක්සස් බලපානවා. දැන් අපේ වර්ක් කරන කට්ටියට පේයි ටැක්ස් එකක් අපිට. ඒ කියන්නේ දැන් අප්‍රේල් 1 වෙනිදා ඉඳලා ලක්ෂකමාරට වැඩි නම් ඒ කට්ටියට පේයි ටැක්ස් එකක් ඩිඩක්ට් කරගන්නවා. අපි කොහොමද පේයි ටැක්ස් එක හදාගන්නේ? එතකොට ඒ වගේම අපි කොහොමද පේයි ටැක්ස් එක හදාගන්නේ? එතකොට ඔයගොල්ලෝ දන්නවද ළමයි රුපියල් 25000ට වැඩි සැලරි එකක් ගන්න හැමෝටම රුපියල් 25ක ස්ටෑම්ප් ඩියුටි එකක් ඩිඩක්ට් කරලා අපි IRD එකට පේ කරන්න ඕනේ කියලා. මේ දේවල් ගොඩක් කම්පැනිස් වල වෙන්නේ නැහැ. ඒක නිසා ඒගොල්ලන්ගේ ඇනුවල් ඔඩිට් වලදී ප්‍රශ්න වෙන්න පුළුවන් සමහර දේවල් වල සමහර දැන් IRD එකේ ඇක්ට් එකක් ගත්තොත් තියෙනවා අපි ස්ටෑම්ප් ඩියුටි එක ඩිඩක්ට් කරන්නේ නැත්නම් අපේ සැලරි එක්ස්පෙන්ස් එක කෙලින්ම ඉන්කම් ටැක්ස් එකෙන් අඩු කරන්න දෙන්නේ නැහැ. එහෙම කියලා වෙනම ඇක්ට් එකේ කොටසක් තියෙනවා. ඒ වගේ තැනකට අපි වහු වුණොත් එහෙම ඒ රුපියල් 25 හින්දා අපිට මිලියන ගානක ටැක්ස් එකක් ගෙවන්න වෙන්න පුළුවන්. ඒ රුපියල් 25 අපිට අඩු කරන්න බැරි වුණේ හින්දා. එතකොට අපි ඒකේ තියෙන රිස්ක් එක කියලා දෙනවා. දැන් ටැක්සස් පැත්තෙන් ගත්තොත් එහෙම කම්පැනි එකකට ඉන්කම් ටැක්ස් එක. එතකොට pay, stamp duty, WST, VAT එක, SVAT එක නම් ඔක්තෝබර් 1 ඉඳන් අයින් කරා. එතකොට ඒ වගේ ටැක්සස් ටික බලපාන්න පුළුවන්. ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කරන කම්පැනි එකක් නම් අපිට කස් දෙක් වලට පේමන්ට් කරන්න වෙන්න පුළුවන් කස්ටම් එකට. ඒ වගේ දේවල් තියෙනවා. එතකොට ලේබර් ඩිපාර්ට්මන්ට් එකට සෙන්ට්‍රල් බැංක් එකට ETFPF ගෙවන්න ඕනේ. එතකොට අපි කොහොමද ඒ ETFPF එක කැල්කියුලේට් කරන්නේ? එතකොට HR ඩිපාර්ට්මන්ට් එකෙන් අපිට චෙක් කරලා කැල්කියුලේට් කරලා දෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒක accounts department එකකින් payment එකක් arrange වෙද්දී අපිට ඇත්තටම responsible වෙන්නේ ඒක හරියට check කරලා ඉවරලා දාන්න. අපි කොහොමද ඒක check කරගන්නේ? මොකද අපි ඒක දන්නේ නැත්නම් අපි නිකම්ම payment එක දාලා ඒගොල්ලෝ දුන්න document එකට අපි arrange කරයි. ඒකද අපෙන් ඇත්තටම වෙන්න ඕනේ. ඒක නිසා මේ හැමදේම ගැන දැනුවත් වෙන්න ළමයි. මොකද දැනුම කියන දේ කවදාවත් ඔයගලන්ට අපත යන්නේ නැහැ. ඒක ඔයගලන්ට ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒක අනිවාර්යයෙන්ම බිල්ඩ් අප් කරගන්න. එතකොට ඊළඟට මොඩියුල් නම්බර් 9 එකේදී ළමයි monthly closing procedure එක ගැන. ඒ කියන්නේ monthly accounts දැන් ගොඩක් කම්පැනිස් වල monthly accounts අපිට හදාගන්න වෙනවා ළමයි. ඒ අදාළ මැනේජ්මන්ට් එකට ඒ කළමනාකරණයට එතකොට ඒ කම්පැනි එකේ ඕනර්ස්ලාට ඒ තීරණ ටික ගන්න අපිට මෙතනදී මැනේජ්මන්ට් accounts හදාගන්න වෙනවා. අපි මේ මැනේජ්මන්ට් accounts ටික හදාගන්නේදී අපි මොනවද
ඒ කියන්නේ accounts payable වල ඉන්න කෙනා වෙන්න පුළුවන්. account receivables වල ඉන්න කෙනා වෙන්න පුළුවන්. එතකොට cash and bank වල ඉන්න කෙනා වෙන්න පුළුවන්. general ledger පැත්තේ ඉන්න කෙනා වෙන්න පුළුවන්. එතකොට තම තමන්ගෙන් වෙන්න ඕන දේවල් මොනවද? අන්න ඒ දේවල් ගැන තමයි අපි මෙතනදී කතා කරගන්නේ. දැන් bank reconciliation එකක් කියන දේ අනිවාර්යයි. bank reconciliation එකක් කරන්න නැතුව monthly management accounts ටික අපිට හදාගන්න බෑ. එතකොට අන්න ඒ වගේ දේවල් අපි කොහොමද monthly management accounts වලදී අපි කොහොමද accountant support එකක් දෙන්නේ? ඕගොල්ලෝ accountant ලෙවල් එකට ගියාම කවදා හරි අපි ඔයා කොහොමද ඕගොල්ලන්ගේ ඉන්න මෙම්බර්ස් ලගෙන් ඕගොල්ලන්ගේ සබෝඩිනේටර්ස් ලගෙන් අපි කොහොමද ඒකටෙන් ඒ ගන්න ඕන අවුට්පුට් එක ගන්නෙ? ඔයා මෙන්න මේ දේවල් ටික කරලා දෙන්න ඕනේ මට. ඔයා මේක කරලා දුන්නොත් තමයි මට monthly accounts ටික හදා ගන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් තමයි අපි මෙතන මොඩියුල් 9 එකේදී කතා කරගන්නේ. මොඩියුල් 10 එකේදී අපි කතා කරනවා ළමයි financial reporting ගැන. financial reporting ගැන කතා කරද්දී අපි කොහොමද P&L එකක් ඉන්කම් ස්ටේට්මන්ට් එකක් අපි හදාගන්නේ හරියටම. අපි කොහොමද බැලන්ස් ෂීට් එකක් අපි හදාගන්නේ. ඒ වගේම කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එකක් අපි හදාගන්නේ කොහොමද? සරලවම කිව්වොත් එහෙම ඇනුවල් accounts වලට අපි ප්‍රෙපෙයාර් වෙන්නේ කොහොමද? ට්‍රයල් බැලන්ස් එකක් අපි කොහොමද හරියටම ෆිල්ටර් කරලා ක්වික් බුක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නේ? මේ හැමදේම ළමයි ක්වික් බුක් එකත් එක්ක තමයි යන්නේ. අපි දැන් ප්‍රැක්ටිකල් ගත්තොත් එහෙම accounting පැත්තෙන් import and export ඒ procedures ටික ක්වික් බුක් එකෙන් යනවා වගේම ඔයගොල්ලෝ දැනුවත් වෙන්න ඕනේ මේකේ procedures ටික කොහොමද කියලා. අන්න ඒ දේවල් ටික තමයි අපි මෙතන module number 10 එකේදී cover කරන්නේ. එතකොට ඕගොල්ලෝ මේ ඔක්කොම ටික දැනගත්තා කියලා කියන්නේ ඩබල් එන්ට්‍රි එකේ ඉඳලම ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් වෙනකම් අපි හැමදේම කවර් කරලා තියෙනවා. එතකොට අපි ඕගලන්ට දෙනවා ළමයි පොඩි අසයින්මන්ට් එකක්. අපි ඔයාලට දෙන පොඩි පේපර් එකක්. එතකොට ඒකෙදි කරන්න තියෙන්නේ ලොකු බරපතල නැහැ. එතනදී ප්‍රැක්ටිකල් නොලෙජ් එක භාවිතා කරලා අපි කියන දේවල් ටික ඔයගොල්ලෝ QuickBooks සිස්ටම් එකේ හදලා අපිට පෙන්වන්න ඕනේ. එතකොට අපිට දැන් ඔයගොල්ලෝ ඒ දේවල් ටික හරියට කරා කියලා කියන්නේ මට මං කන්සල්ටේෂන් කරන කම්පැනි එකකට ඒ ඕනම තැනකට ඔයගොල්ලෝ ගැරන්ට් කරන්න පුළුවන් මෙතනදී. ඕගොල්ලෝ ඉන්න ඒරියා එකේ වෙන්න පුළුවන්. දැන් මගේ කම්පැනි ලංකාව හතර වටේම වගේ තියෙනවා. ඒක නිසා අ, මට ඒ වගේ ඔපචුනිටි එකක් આવොත් ඔයගොල්ලන්ව රෙකමන්ඩ් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඕගොල්ලෝ දැන් මේ කෝස් එක කරා විතරක් නෙවෙයි. ඕගොල්ලෝ ප්‍රැක්ටිකලි මේ ගැන අවබෝධයක් තියෙනවා කියලා මට වෙරිෆයි කරගන්න පුළුවන් මේ වගේ පොඩි අසයින්මන්ට් එකක් දීලා. ඒක නිසා මෙතනදී ඒ වගේ අසයින්මන්ට් එකක් මම දෙනවා. එතකොට ඒ අසයින්මන්ට් එක දීලා අපි හරියටම බලමු. එතකොට assignment එක කරද්දී ඔයගලන්ට ප්‍රශ්න එනවා වෙන්න පුළුවන්. ප්‍රශ්න එනවා. අනිවාර්යයෙන්ම ප්‍රශ්න එනවා. අපි මේ දේවල් ටික හරියටම short out කරගමු ළමයි. මේ දේවල් ටික short out කරගෙන අපි මෙතනදී හරියට මේ course එක කරගමු. අ, හරි. ඒ වගේම ළමයි දැන් අපි මෙතනින් අපි කතා කරගත්ත දේවල් වලින් ඔයගලන්ට මොනවම හරි ප්‍රශ්න මොන හරි තියෙනවද? මෙතනින් කතා කරගත්ත දේවල් වලින් ළමයි ප්‍රශ්න මොන හරි තියෙනවද? කවුරුම හරි කියන්න. ඕගොල්ලොන්ට මොන හරි දෙයක් දැනගන්න තියෙනවද මෙන්න මේ ඒරියා එක දැන් අපි හිතමුකෝ ජොබ් එකක් කරන කෙනෙක් නම් ඕගොල්ලෝ මේ කෝස් එකට එන්න මොකක් හරි දෙයක් දැනගන්න ඒ වගේ වුමනාවකින් එතකොට මේ කෝස් එකට එද්දී ඕගොල්ලන්ට දැන්ට විසඳ ගන්න ඔයා හිතනවද මොනවා හරි දෙයක් මේ කෝස් එකෙන් තව ඇඩිෂනලි කවර් වෙන්න ඕන කියලා. අන්න ඒ වගේ දේවල් අපිට කියන්න. ඒකට හේතුව තමයි ඒ වගේ ඕනම දෙයකට අපේ පැත්තෙන් අපේ ඇකඩමික පැත්තෙන් අපි රෙඩි වෙලා ඉන්නවා ඕගොල්ලන්ට හරිම දේ අවුට්පුට් එකක් විදියට දෙන්න. මොනවා හරි තියනවද ළමයි අපෙන් දැනගන්න එහෙම නැත්නම් කතා කරගන්න මොනවා හරි තියනවද? පොඩ්ඩක් කියන්න ළමයි මොනවා හරි දෙයක් තියෙනවද තමන්ගේ ජොබ් එකේ දේවල් දැනගන්න ඕනේද? එහෙම මොනවම හරි කෝස් එක ගැන කෝස් එක ළමයි ගොඩාක් දුරට වීක් ඩේස් වලද සාමාන්‍යයෙන් ඔයගලන්ට ලේසි වීකෙන්ඩ් වලද? මට චුට්ටක් එකක් කියන්න. මොකද මේකට ළමයි ටික දෙනෙක් අපි ජොයින් කරගන්න නිසා අපි පොඩ්ඩක් ඒ ගැන කන්සර්න්. කවුරුම මැසේජ් එකක් දාන්න මොනවම හරි කරන්න.
හරි අපි එහෙම වුණොත් මෙහෙම කරන්න. අපි ගෲප් එකේ පූල් එකක් දාන්නම්. ඒකට පොඩ්ඩක් රිප්ලයි කරන්න. අපි එහෙම කරගමු. එතකොට ළමයි මම හිතන්නේ ඔයගලන්ට ස්ක්‍රීන් එක පේනවද? හරි. මේ කෝස් කන්ටෙන්ට් එකෙන් ඔයගලන්ට තව මොන හරි කවර් වෙන්න මොන හරි තියනවද? මං හිතන්නේ මේකෙන් ගොඩාක් දුරට ගොඩාක් දේවල් කවර් වෙනවා. මං ඒ කියන්නේ මේ කෝස් එක ඩිවෙලොප් කරලා තියෙන්නේ ඒ සම්බන්ධවම තමයි. එතකොට ඔයගලන්ට accounting පැත්තෙන් ඕනම දෙයකට ෆේස් කරන්න පුළුවන් වෙන්න තමයි මේක හදලා තියෙන්නේ. මම ඒක ගැරන්ට් කරනවා. ඔයගලන්ට ඕනම තැනක ගිහිල්ලා හරියට වැඩ ටික කරගෙන යන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. ඔයගොල්ලෝ යන ඉන්ටර්විව් වලින් ඒ හැමදේම හරියට ෆේස් කරලා ඒ දේවල් ටික කරගන්න පුළුවන් ළමයි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැයි කියලා මම ගැරන්ට් කරනවා. මොකද මේකෙදි දෙන නොලෙජ් එකට අපි වග කියනවා. ඒ වගේම මෙතනදී පුළුවන් තරම් ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක, නොලෙජ් එක, ඔයගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න ටික ෂෝට් අවුට් කරගෙන මෙතනින් ඉස්සරහට යන්නේ කොහොමද කියන දේ ඔයගොල්ලෝ පුළුවන් තරම් බලන්න. හරි. ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ළමයි ගෲප් එකට දාන්න පුළුවන් වේද? ගෲප් එකට දාන්න එහෙම නැත්නම් Zoom එකේ දැම්මත් කමක් නැහැ. මම හිතන්නේ මෙතන අපේ දැනටමත් ක්ලාස් එකට ජොයින් වෙලා ඉන්නවා 6 දෙනෙක් වගේ. ඒ කියන්නේ ඇඩ්වාන්ස් පේමන්ට් පේ කරලා තියෙනවා 6 දෙනෙක් වගේ. ඒ වගේම මේ ක්ලාස් එකට ගොඩක් දුරට 10 දෙනෙක් විතර තමයි මම ගන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද හේතුව ටයිම් එක තව දෙයක් කියන්න ඕන ළමයි මේ ක්ලාස් එක සති 6කට තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. හැබැයි දැන් මේක තර්ඩ් බැච් එකනේ යන්නේ. හැබැයි මගේ ෆස්ට් සෙකන්ඩ් බැච් දෙකේ එක්ස්පීරියන්ස් එකෙන් අපිට සති 6කට සමහරලාට ඉවර කරගන්න අමාරු වෙනවා. මොකද ඕගොල්ලෝගේ තියෙන ප්‍රශ්න ටික ෂෝට් අවුට් කරගෙන තමයි මේක යන්නේ. එතකොට දැන් මම කෝස් එක කරගෙන යන ගමන් ඕගොල්ලන්ට ඩේලි දැන් ජොබ් කරන කට්ටිය ඉන්නවනේ. ජොබ් කරන කට්ටියට තියෙන ප්‍රශ්න ටික මෙතනදී ෂෝට් අවුට් කරගෙන තමයි යන්නේ. මොකද ඇත්තටම මේකේ පරමාර්ථය වෙන්න ඕනේ ටිකනේ. එතකොට එහෙම ෂෝට් අවුට් කරගෙන නැති මේක තව සතියක් දෙකක් විතර ඇදෙන්න පුළුවන්. අපි ඇත්තටම මේක මෙච්චර කලින් පටන් ගන්න හිටියේ නැහැ. එතකොට ළමයින්ගේ රික්වයර්මන්ට් එකත් එක්ක තමයි පටන් ගත්තේ. මොකද කලින් කෝස් වලට ජොයින් වෙන්න බැරි වුණ කට්ටිය මේ කෝස් එකට ඇවිල්ලා තියෙනවා. ඒකත් එක්ක තමයි අපි මෙච්චර කලින් මේ කෝස් එක පටන් ගත්තේ. තර්ඩ් බැච් එක අපි ඇත්තටම ප්ලෑන් කරලා තිබ්බේ නොවැම්බර් වල. ඒක අපි පොඩ්ඩක් සති දෙකක් විතර කලින් පටන් ගන්න උනා ඒ ළමයින්ගේ රික්වයර්මන්ට් එකත් එක්ක. හරි. මම මේකේ මම හිතනවා ප්‍රශ්න මොනවද නැතුව ඇති. එය තාම මොනවත් කවුරුත් මොනවත් කියන්නේ නැත්තේ ඒක නිසා වෙන්නේ නැතිනේ. ඒක ප්‍රශ්නයක් නැහැ. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මෙහෙම අහන්න අමාරු නම් ගෲප් එකට උනත් දාලා අහන්න. ම්, අ, මොන හරි ප්‍රශ්න තියෙනවද ළමයි? සඳුනි, චලනි, විශ්මි, ජයමිනි මොන හරි ප්‍රශ්න තියෙනවද? හරි. මම මේක මෙච්චර අහන්නේ ඕගොල්ලෝගේ පැත්තෙන් තියෙන දේවල් ටික අපි ෂෝට් අවුට් කරන් ඉස්සරහට යන්න ඕනේ. දැනට නම් නෑ. හරි. කෝස් එක ගැන කෝස් එකේ මොන හරි ප්‍රශ්න තියෙනවද? කෝස් එක ගැන එහෙම නැත්නම් ක්ලාස් එක ටයිම් ටේබල් එක ගැන අපි ඒක ඉස්සරහට ඉන්ෆෝම් කරන්න ටයිම් ටේබල් එක කොහොමද වෙන්නේ කියලා. ඒ වගේම අපේ බැංක් ඩීටේල්ස් ටික දාලා තියන්නම් අපි ගෲප් එකට. ඒකට ඒ කියන්නේ පේමන්ට් මෙතඩ්ස් යන්නේ කොහොමද? ඒ හැමදේම අපි ගෲප් එකට දැනුවත් කරනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕන ළමයි. ඕගොල්ලන්ට ගෲප් එකට දාලා තියෙනවා ක්වික් බුක් එකේ ලින්ක් එක. මම ඔයගලන්ට ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. ඔයගලන්ට ස්ක්‍රීන් එක පේනව නේද? ක්වික් බුක් එකේ ලින්ක් එක ළමයි ඔයගලන්ට ගෲප් එකට දාලා තියෙනවා. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි ඔයගොල්ලෝ ඒ ලින්ක් එකෙන් ගියාම යන්නේ. එතකොට මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට ගිහිල්ලා හැමෝම දැන් මේක මම මේක කියන්නේ දැන් මම මේක ප්‍රොවයිඩ් කරනවා හැමෝටම software එක. හැමෝම මෙන්න මේ වගේ link එකකට යයි. එතකොට ඒ link එකේ මෙන්න මේ වගේ download කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේ download කියන බටන් එකෙන් ළමයි ඔයගොල්ලෝ software එක download කරලා තියාගන්න. මොකද එහෙම කියන්න හේතුව ඔයගොල්ලන්ට ඊළඟ දවසේදී ක්ලාස් එක පටන් ගනිද්දී පළවෙනි සෙෂන් එක යන්නේ ක්වික් බුක් එක අපි ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද කියන තැන ඉඳලා.
මොකද අපි කුයිබ්බුක් එකත් එක්කනේ ළමයි මේ software ඒ කියන්නේ කෝස් එක ඩෙවලොප් කරගෙන යන්නේ. අපි කොහොමද කුයිබ්බුක් එක ඉන්ස්ටෝල් කරගන්න කියන තැන තමයි ඉඳන් තමයි අපි මේක පටන් අරගෙන යන්නේ. ඒක නිසා මේ ඩවුන්ලෝඩ් කියන තැනට ගිහිල්ලා ඒක එකපාරක් ක්ලික් කරාම මම කරලා පෙන්නන්නම්. මේක එකපාරක් ක්ලික් කරාම පොඩි වෙලාවක් යනවා. මොකද ලොකු GB ගණනක් තියෙන නිසා මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා. 1 GB වගේ තියෙනවා මේකට. ඊට පස්සේ මෙන්න මේකෙන් download anyway කියන එක දෙන්න. download anyway කියන එක දුන්නාම දකුණු පැත්තේ උඩින් ඔයගලන්ගේ ඕනම browser එකක් තිබ්බොත් දකුණු පැත්තේ උඩින් මෙන්න මේ වගේ download වෙයි. මම දැනට close කරනවා මෙන්න මේ වගේ download වෙයි. ඒ download වෙන එක ඔයගොල්ලෝ save කරලා තියාගන්න මම ඔයගොල්ලෝ මාත් එක්ක අනිත් දවසේ මාත් එක්ක එකට මේ කුයිබ්බුක් එකේ software එක අපි install කරගෙන අපි වැඩ ටික පටන් ගමු ළමයි. අපි එහෙම කරගමු. මම ඒකයි group එකට link එක දාලා තිබ්බේ. හැමෝටම download කරලා තියාගන්න. සමහර කට්ටිය download කරගන්න දන්නේ නැති වෙන්න පුළුවන්. මම එතකොට මේක මෙන්න මෙතනින් ගිහිල්ලා ළමයි ඒ software එක download කරලා තියාගන්න. හරි. අ, එතකොට මොනවා හරි ටයිම් එක ඕකේ කියලා කිව්වේ විශ්ම. ඒ කියන්නේ 8 වගේ හොඳයි නේද? මම අතරම මම ප්ලෑන් කරෙත් 8ට වගේ ක්ලාස් එක. මොකද ගොඩක් කට්ටිය ජොබ් කරනවා. එතකොට ඒ කට්ටිය ගොඩක් දුරට රෑ වරුවේ තමයිනේ ඒගොල්ලන්ට ෆ්‍රී එකක් තියෙන්නේ. ඒක නිසා මේ ටයිම් එකට තමයි කෝස් එක ගොඩාක් දුරට කන්ඩක්ට් වෙන්නේ. ඒක නිසා මේ ටයිම් එක 8 තමයි ගොඩක් දුරට කෝස් එක අපි ප්ලෑන් කරලා තියෙන්නේ. හරි. ඔව් ප්‍රශ්නයක් නැහැ විශ්මේ. අපි 8ට තමයි ක්ලාස් එක පටන් ගන්නෙ. හැබැයි පොඩි වෙලාවක් යයි. ඒ කියන්නේ අපිට ක්ලාස් එක දැන් අපි හිතමුකෝ පැය එකහමාරක් කියලා. පැය එකහමාරකෙම ඉවර කරගන්න අමාරුයි සමහර වෙලාවට. මම දන්නවා ඕගොල්ලෝ පහුවදා ආයෙමත් ඔෆිස් යන්න ඕනේ. ඒ දේවලුත් එක්ක අපි අඩුම පැය එකහමාරක් දෙකත් අතර දුර ක්ලාස් එක කොහොම හරි ඉවර කරගමු. ඒක අපිට කරලා දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ ප්‍රධානම දේ තමයි දැන් අද ඕගොල්ලෝ නර්වස් හින්දා සමහරවිට කතා කරන්න නැති වෙන්න පුළුවන්. ඕගොල්ලන්ගෙන් මම බලාපොරොත්තු වෙනවා ඕගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න ටික අපිට කියලා ඒ දේවල් ටික ෂෝට් අවුට් කරගන්නයි කියලා. මොකද ඒකට හේතුව මේක ප්‍රැක්ටිකලි යන කෝස් එකක්. ප්‍රැක්ටිකලි යන කෝස් එකකදී ඒ ප්‍රශ්න ටික කියන්න ළමයි. මොකද ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න අනිත් කට්ටියට දැනට නැති වෙන්න පුළුවන්. හැබැයි අනිත් කට්ටියට ඉස්සරහට ඔව් රෙකෝඩින් එක අනිවාර්යෙන් දෙනවා චරණේ. අපේ LMS එකක් ඉස්සරහට ක්‍රියේට් වෙයි. ඒක අන්තිම ලෙවල් එකේ තමයි තියෙන්නේ. අපේ වෙනම වෙබ්සයිට් එකක් යනවා. 365 academy.lk කියලා. එතකොට ඒ academy.lk එකේ වෙබ්සයිට් එකක LMS එක තියෙනවා. එතකොට ඔයගලන්ට පුළුවන් ළමයි සමහර වෙලාවට ඔයගොල්ලෝ ගත්තාම ඔයගොල්ලෝ ගොඩක් දුරට පැකේජස් නේ යූස් කරන්නේ. ඒක නිසා ඔයගලන්ට පුළුවන් LMS එකෙන් ගිහිලා බලන්න පුළුවන්. රෙකෝඩින් එක. එහෙම නැත්නම් YouTube එකෙන් ගිහිල්ලා බලන්න පුළුවන් ළමයි. මොකද එතකොට ඔයගලන්ට පැකේජ් එකක් දාලා මොකද LMS එකකින් බලද්දි normal data තමයි use වෙන්නේ. හැබැයි දැන් කාලේ ගත්තත් ගොඩාක් කට්ටිය packages use කරනවානේ. YouTube free packages එහෙම use කරනවා. එතකොට ඒ කට්ටියගේ ඒ කට්ටියට තියෙන්න ඕන නිසා තමයි 8:39 වෙනවා ගෙදරදී. හා එහෙම වුණොත් චලනි. අපි කොහොමද කරගන්නේ? අපිට චලනි හරි වීකෙන්ඩ් වල අපි දාගත්තොත් චරණි කොහොමද? වීකෙන්ඩ් එක ක්ලාස් එක දාගත්තොත් අපි රෙකෝඩින් එක ප්‍රොවයිඩ් කරනවා අනිවාර්යෙන්. එතකොට හරි රෙකෝඩින් බලන්න පුළුවන් නිසා කමක් නැහැනේ. හරි. අපි හරියටම ඉන්ෆෝම් කරන්නම් ළමයි ක්ලාස් එකේ ටයිම් එක ගොඩක් දුරට 8 තමයි ළමයි. මොකද ගොඩක් දුරට ක්ලාස් එක ඇදුනොත් සමහරු උදේම නැගිටින්න ඕනේ. ඔව් ඒක තමයි. උදේම නැගිටින්න ඕනේ. ඒ දේවලුත් එක්ක ගොඩක් දුරට ක්ලාස් එක 10:00 11 විතර වෙනකන් දැන් අපි 9ට විතර පටන් ගත්තොත් ඕක අනිවාර්යයෙන්ම ගොඩක් දුරට 10:00 11 විතර වෙනකන් යනවා. එතකොට ප්‍රැක්ටිකලි සමහර කට්ටියට අමාරුයිනේ එහෙම කරගන්න. ඒක නිසා ළමයි අපි රෙකෝඩින් එක ප්‍රොවයිඩ් කරනවා. එහෙම මොනවාම හරි ඔයගොල්ලෝ රෙකෝඩින් එක බලලා ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපිට කෝල් එකක් දෙන්න. ඒ වගේම අපේ ටීම් එකක් ඉන්නවා. එතකොට Zoom කුයිබ්බුක් එකේ ප්‍රශ්නයක් නම් අපිට වෙනම කෙනෙක් ඉන්නවා ඒකට. එතකොට මම ඒගොල්ලන්ගේ නම්බර්ස් ඔයගොල්ලෝ ජොයින් වුණාට පස්සේ ගෲප් එකට දාන්නම්. කුයිබ්බුක් එකේ ප්‍රශ්නයක් නම් අපිට කන්ටැක්ට් කරන්න වෙනම කෙනෙක් ඉන්නවා. එතකොට accounting side එකේ ප්‍රශ්නයක් නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මාව ඩිරෙක්ට් කන්ටැක්ට් කරන්න ඕනේ. කුයිබ්බුක් එකේ ප්‍රශ්නයක් නම් ඒකේ නම කන්ටැක්ට් කරලා අපිට ඒ ටික sort out කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඕනම දෙයක්.
එතකොට accounting procedures වල accounting system එකේ එහෙම මොනවා හරි job එකේ මොනවා හරි මෙන්න මේ තැන මට තේරෙන්නේ නැහැ සර් ඒ වගේ දෙයක් ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවනේ ඔයගොල්ලෝ ඩිරෙක්ට් මාව contact කරන්න. ඔයගොල්ලන්ගේ group එකට මම මගේ number එක දාලා තියන්නම්. මගේ business number එක. එතකොට එතනින් ඔයගොල්ලන්ට මාව contact කරගන්න පුළුවන්. ඒ වගේ ඔයගොල්ලන්ට help එක ගන්න පුළුවන්. ඒ කියන්නේ දවසේ ඔයගලන්ට මොන හරි ප්‍රශ්නයක් වුණා ජොබ් එක කරගෙන යද්දි මෙන්න මේ දේවල් ටික මට තේරෙන්නේ නැහැ කිව්වොත් දැන් අපේ ඉස්සරහා පාඩමක් වුණත් කමක් නැහැ අපිට ඒ දේවල් ටික ෂෝට් අවුට් කරලා දෙන්න පුළුවන් ළමයි. මොකද අපෙන් ඒක ඇත්තටම වෙන්න ඕනේ නේ. ඔයගොල්ලෝ අපි ගාව විශ්වාසය තියලා අපි ගැන විශ්වාස කරලා ක්ලාස් එකට ජොයින් වෙන්නේ අපෙන් ඒ දේවල් ටික ලැබෙනවා කියන බලාපොරොත්තුනේ. ඒ දේවල් අපි අනිවාර්යෙන්ම 365 ඇකඩමි එක විදිහට අපි අනිවාර්යෙන්ම ඒ ටික ප්‍රොවයිඩ් කරනවා ළමයි. ඒක නිසා කිසිම දෙයකට බය වෙන්න එපා. අපි ඔයගොල්ලන්ගේ කැරියර් එකේ අනාගතයේ වගකීම අපි බාර ගන්නවා ළමයි. ඒක නිසා අපි හොඳ විදිහට යමු මේක. හොඳ විදිහට කෝස් එක ඉවර කරලා අපේ ඔබ්ජෙක්ටිව් එක වෙන්නේ ඕගොල්ලෝ හොඳට ඩිවෙලොප් වෙලා ඕගොල්ලන්ගේ ස්කිල්ස් නොලෙජ් එක එතකොට ඕගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක ඩිවෙලොප් වෙච්ච පුද්ගලයෙක් විදිහට ඕගොල්ලන්ට ජොබ් මාකට් එකට යන්න පුළුවන් නම් ඕගොල්ලන්ගේ කැරියර් එක ඩිවෙලොප් කරගන්න පුළුවන් නම් ඒක තමයි අපේ ඔබ්ජෙක්ටිව් වෙන්නේ. නැත්තම් අපි මේක සල්ලි වලටම මේක කරා නම් අපි මේකට ඕන තරම් කට්ටිය ජොයින් කරගන්නවා. හැබැයි එහෙම කරන්නේ නැත්තේ ප්‍රධානම හේතුව ඒකයි. මේක ඔයගලත් එක්ක ප්‍රැක්ටිකලි යන්න ඕන දෙයක් නිසා. මොකද අපි 365 accounting service එක 365 academy එක අපේ goodwill එක ගැන ගොඩක් දුරට හිතනවා. එතකොට අපේ නම අපේ brand එක එළියට ගෙනියන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔයගොල්ලෝ පොඩ්ඩක් නිකන් search කරලා බලන්න 365 accounting services කියලා. අපේ brand එක මොන level එකකද තියෙන්නේ කියලා. ඒ වගේම අපේ audit firm එක මොන level එකකද තියෙන්නේ කියලා. හරි. අ, හරි චලනේ. ඔව් ඔයා හිටියේ නෑ චලනේ. මම සර්ටිෆිකේට් එක පෙන්නන්නම් ඔයගලන්ට. මේ තියෙන චලනේ ඔයගලන්ට අපි දෙන සර්ටිෆිකේට් එක. එතකොට මේක දැන් 365 Academy Private Limited කියලා කියන්නේ government registered institute එකක්. ඒ වගේම අපි සර්ටිෆිකේට් එකක් විතරක් නෙවෙයි දෙන්නේ. සර්ටිෆිකේට් එකක් විතරක් නෙවෙයි අපි දෙනවා මෙතනදී ට්‍රාන්ස්ක්‍රිප්ට් එක. ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේදී වෙන්නේ ඕගොල්ලෝ මේ කෝස් එකේදී කවර් වෙන ඒරියාස් මොනවද? මේ කෝස් එක කරාම ඕගොල්ලන්ට සරලවම කිව්වොත් මේ කෝස් එක කරාම ඕගොල්ලෝ දන්න දේ මොනවද? ඕගොල්ලන්ට පුළුවන් දේ මොනවද? එන්නේ මේ දේවල් ටිකට අපි වෙනම සර්ටිෆිකේට් එකට අමතරව තව අපි අර කියන්නේ කන්ෆර්මේෂන් ලෙටර් එකක් වගේ දෙයක්. ට්‍රාන්ස්ක්‍රිප්ට් එක කියලා තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ. ඒකට එන්නේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ඉෂුව කරනවා. එතකොට ඔයගොල්ලෝ මේ සර්ටිෆිකේට් එකත් එක්ක ට්‍රාන්ස්ක්‍රිප්ට් එක අරන් ගියාම ඕගොල්ලන්ට ඕන තැනකදී ඔය ඕගොල්ලෝ වෙනම කියන්න ඕනේ නැහැ. ඒක අරන් ගියාම ඒ කට්ටිය අනිවාර්යයෙන්ම දන්නවා මෙන්න මේ දේවල් ටික ඔයගලන්ට පුළුවන් මෙන්න මේ දේවල් ටිකෙන් ඔයගලන්ට එක්ස්පීරියන්ස් එක තියෙනවා කියලා. ඔයගොල්ලෝ කාටම හරි ඕනේ නම් අ, දැනට අපි මෙහෙම කියන්නම්. ඔයගොල්ලන්ට මොන හරි ජොබ් ඔෆර්ස් මොන හරි තිබ්බොත් අපිට පුළුවන් ඔයගොල්ලන්ට ෂෙයා කරන්න ගෲප් එකට. එතකොට ඔයගොල්ලෝ ඒ ඒරියා එකේ නම් ඉන්න ඇප්ලයි කරලා බලන්න. එතකොට අපිට පුළුවන් ඔයගොල්ලන්ව රෙකමන්ඩ් කරන්න එතට. එතකොට මේ ජොබ් ඔපචුනිටි එකක් වුණත් අපිට දෙන්න පුළුවන් ගොඩක් දුරට මේ කෝස් එකට ජොයින් වුණාට පස්සේ මොකද අපිට ඕගොල්ලන්ව රෙකමන්ඩ් කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මගේ ක්ලයන්ට් කම්පැනි එකක් තියෙනවා කියලා හිතමුකෝ මහරගම. එතකොට මගේ ක්ලයන්ට් කම්පැනි එකේ ජොබ් එක කරගෙන යන්න මට ඕගොල්ලන්ව රෙකමන්ඩ් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ රෙකමන්ඩ් කරන්න පුළුවන් ඕගොල්ලෝ මේ කෝස් එක කරලා හරියට කම්ප්ලීට් කරලා ඒ දේවල් ටික කරගත්තොත් මට පුළුවන් මේ දැන් මගේ ෆස්ට් ලෙවල් ෆස්ට් බැච් එකේ එහෙම ඒකේ ළමයි දෙන්නෙක්ට වගේ දැනට ජොබ් ඔපචුනිටිස් හම්බෙලා මම ඒ කට්ටියව කන්ටැක්ට් කරා. එතකොට මම රෙකමන්ඩ් කරා. එතකොට එන්නේ මේ වගේ සපෝට් එකක් අපිට ඔයගලන්ට දෙන්න පුළුවන්. ඒක නිසා කිසිම දෙයකට බය වෙන්න එපා. අපි ඔයගොල්ලන්ගේ අනාගතයේ වගකීම බාර ගන්නවා මෙතනදී. මං කියන්නේ නැහැ මෙහෙම දෙයක්. ඒ කියන්නේ මං ඔයගලන්ට අනිවාර්යයෙන්ම ජොබ් එකක් දෙනවා. අන්න එහෙම කියන්නේ නැහැ. එහෙම කියන්න බෑ මට. මොකද මගේ ක්ලයන්ට් තියෙන ඒරියාස් ගොඩක් ඒ කියන්නේ ලංකාව හතර වටේ තිබ්බට ඔයගොල්ලෝගේ ඒරියා එක නෙවෙයි වෙන්න පුළුවන්. එතකොට ඔයගලන්ට ප්‍රැක්ටිකලි ජොබ් එකට යන්න බෑ. ඒක නිසා මම එහෙම කියන්නේ නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම මේ වගේ ඒ ඒරියා එකක ජොබ් එකක් තිබ්බොත් මම ඔයාලා රෙකමන්ඩ් කරලා මට දාන්න පුළුවන්. ඒ වගේ ඔපචුනිටි එකක් ඔයගලන්ට තියෙනවා මගේ කෝස් එක කරද්දී. එතකොට ඊට අමතරව මේ කෝස් එක කරද්දී තියෙන බෙනිෆිට් එක තමයි ඔයගලන්ට අනිවාර්යයෙන්ම ඉන්ටර්විව් එකකට ගිහිල්ලා හරියටම ෆේස් කරගන්න ඕන දේවල් ටික ඒ ඉන්ටර්විව් එකෙන් පාස් වෙන්න ඕන වටපිටාව මම මෙතනදී ඔයගලන්ට හදලා දෙනවා. ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඒකේ වගකීම මම බාර ගන්නවා. ඔයගොල්ලන්ට ඉන්ටර්විව් එකකට ගිහිල්ලා එතනදී අහන ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න බැරි වෙන්නේ නැහැයි කියන තැනට මම ඔයගොල්ලන්ව ගේනවා. ඔයගොල්ලන්ගේ නොලෙජ් එක ඔයගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක ගේනවා. අනිවාර්යයෙන්ම එක ගේනවා. ඒක නිසා අපිට මෙතනදී
හරියටම මේක ඔයගොල්ලෝ කෝස් එක කරගන්න. මම හිතන්නේ චාලිනී ඔයගොල්ලෝ ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ හරි. ඒ වගේම අපි දැන් පැය එකමාරකට කිට්ටුයි. ඒක නිසා හැමෝගෙම ටයිම් එක වැලියු. ඒ නිසා මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් අහන්න ළමයි. තව පොඩ්ඩකින් කෝස් එකේ සෙෂන් එක ඉවර කරනවා. ඒ වගේම අපේ බෑන්ක් ඩීටේල්ස් ටිකක් දානවා. ඒ වගේම පොඩි පූල් එකක් දානවා. හරි. thank you චලනේ. එතකොට පොඩි පූල් එකක් දානවා ක්ලාස් එකට ජොයින් වෙන කට්ටිය හරියටම කන්ෆර්ම් කරන්න. මොකද ක්ලාස් එකට සීමිත පිරිසක් තමයි අපි ජොයින් කරගන්නේ. මම අර කියපු හේතුත් එක්ක ඒ වගේම අපි බෑන්ක් ඩීටේල්ස් ටික දාන්නම් පුළුවන් තරම් දැන් මේක ළමයි 7500ක කෝස් එකක් තමයි අපි මේ අවුරුද්දේ විතරක් රුපියල් 5000කට වගේ දෙන්නේ. එතකොට පුළුවන් තරම් ඉක්මනට ජොයින් වෙලා අපි පුළුවන් තරම් ඉක්මනට මේ බැච් එක පටන් ගමු ළමයි. මගේ පැත්තෙන් ඒක තමයි කියන්න තියෙන්නේ පුළුවන් තරම් ඉක්මනට බැච් එක පටන් ගමු. පුළුවන් තරම් ඉක්මනට කට්ටිය පේමන්ට් දාලා ක්ලාස් එකට ජොයින් වෙන්න ළමයි. මම හිතන්නේ තව මොන හරි තියෙනවද ළමයි අහන්න? හරි. මම හිතන්නේ නැතුව ඇති. එහෙනම් ළමයි මම මෙතනින් ක්ලාස් එක ඉවර කරනවා. ඊතුරු අදාළ ඩීටේල්ස් ටික මම පූල් එකක් දානවා ජොයින් වෙන කට්ටිය හරියටම කන්ෆර්ම් කරන්න. ඒ වගේම බෑන්ක් ඩීටේල්ස් ටික දාන්න. පේමන්ට් එකක් කරලා අපි ක්ලාස් එක පටන් ගමු. පේමන්ට් එක කරලා අපි ක්ලාස් එක පටන් ගමු. ඒ වගේම මොනවාම හරි ප්‍රශ්නයක් තිබ්බොත් ගෲප් එකට දාන්න. ඒ වගේම ඕගොල්ලෝ අද ක්ලාස් එක ගැන අද මේ සෙෂන් එක ගැන මොන හරි ඔයගොල්ලෝගේ ෆීඩ්බැක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම දාන්න ළමයි. මොකද ඔයගොල්ලන්ගේ ෆීඩ්බැක් එක මට මාරම වටිනවා. ඒක නිසා හැමෝම අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දාන්න ඔයගොල්ලන්ගේ ෆීඩ්බැක් එක. එහෙනම් ළමයි මම දැනට මෙතනින් මේ සෙෂන් එක ඉවර කරනවා. හැමෝටම thank you ක්ලාස් එකට ජොයින් වුණාට, ඒ වගේම මට ඇසෙස් සහයෝගය දුන්නාට, ඒ වගේම ඔයගොල්ලන්ගේ ඇටෙන්ෂන් එක මට දුන්නාට හැමෝටම thank you.